Hello, good evening all. Good evening. Good ආව evening. හොඳට ඇහෙනව නේද? Okay, right. Good evening. Good evening. හරි. අපි එහෙනම් session එක start කරමු. අද චුට්ටක් ඕගලන්ගේ mics mute කරලා තියාගන්න ඕනේ. class එකේදී ඔයාලා වැඩිපුර කතා කරන්න ඕනේ. හැබැයි අර introduction session එකේදී හැමෝටම මාව හොඳට ඇහෙන්න ඕනේ. ඒ නිසා චුට්ටක් හැමෝගෙම mics mute කරලා තියාගෙන session එක අවසානයේදී තියෙන ප්‍රශ්න ටික අපි කතා කරමු. Okay? Right. අද ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ A1. ඒ කියන්නේ දැන් මෙතන ඉන්නේ එක්ක self study කරපු කට්ටිය ඉන්න පුළුවන්. ජර්මන් භාෂාව ඉගෙනගෙන ඉන්න අය ඉන්නත් පුළුවන්. හැබැයි ඔයාලා ඔක්කොම මට ජර්මන් භාෂාව ගැන අකුරක්වත් දන්නේ නැති අය විදිහට තමයි A1 පාඨමාලාවේදී මම ඔයගොල්ලන්ව හඳුනගන්නේ. මොකද A1 කියලා කියන්නේ අපි යම් දෙයක් මුලින්ම ඉගෙන ගන්නකොට ඇල්ෆබෙට් එකේ ඉඳලා ඉගෙන ගන්න ඕනේනේ නේ? අර දැන් අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න ගත්තා. මොකද්ද හෝඩිය? එතකොට දැන් ඒකේ vowels කීයක් තියෙනවද? S A SA, S O SO, S U SU. ඒ විදිහට ඒ vowels පහත් එක්ක sounds හැදෙන්නේ කොහොමද? ඒ sound එකකින් වචනයක් හැදෙන්නේ කොහොමද? වචනයක් භාවිතා කරලා subject, verb, object කියලා simple sentence එකක් හදන්නේ කොහොමද? අන්න එහෙම step by step. ඒ කියන්නේ පියවරෙන් පියවර ජර්මන් භාෂාව ඉගෙන ගන්න පටන් ගන්නෙ මෙන්න මේ කියන A1 පාඨමාලාව හරහා. එතකොට දැන් අපේ කෝස් එක කොයි වගේද යන්නේ? එතනදී මොකක්ද වෙන්නේ? එතකොට මම කවුද? උගන්වන්නේ කොහොමද? අන්නේ හැම දෙයක් ගැනම ඔයගලන්ට අයිඩියා එකක් ගන්න තමයි අපි මේ ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එක තියන්නේ. අපි කෝස් එක ගැන කතා කරන්න කලින් චුට්ටක් මාව ඔයගලන්ට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නම්. මම නිෂා වන්නිනායක. එතකොට දැනට ජර්මන් භාෂාව පිළිබඳ ගෞරවෝපාධියක් හදාarලා තියෙනවා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ. දැන් අවුරුදු 4ක වගේ කාලයක් ජර්මන් කතිකාචාර්යවරියක් විදියට වැඩ කරනවා. දැන් වැඩ කරන්නේ ගම්පහ වික්‍රමාරච්චි යුනිවර්සිටි එකේ. එතකොට ස්ලිදම් ඔයගොල්ලෝ කියන්නේ සිලෝන් හොටෙල් ස්කූල් කියලා. ඒකේ අනුරාධපුර බ්‍රාන්චස් වල. වගේම දැන් ඔයාලගේ මෙන්න මේ කෝස් එක මෙහෙවන්නේ සිලෝන් ඉන්ස්ටිටියුට් ඔෆ් ලැන්ග්වේජස් කියන ආයතනය හරහා. ඒ ආයතනයත් එක්ක අවුරුදු 4ක වගේ කාලයක් ජර්මන් ලෙක්චරර් කෙනෙක් විදිහට A1, A2, B1 ඒ කෝසස් වල ලෙක්චරර් කෙනෙක් විදිහට වැඩ කරනවා. තව ස්ලියට් එක ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ඇඩ්වාන්ස් ටෙක්නිකල් එඩියුකේෂන්. ඒකේ ටුවරිසම් ස්ටුඩන්ට්ස්ලාට ජර්මන් ලෙක්චරර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ස්ලිට් එකේ නම් කුරුණෑගල බ්‍රාන්ච් එකේ ජර්මන් ලෙක්චරර් කෙනෙක් නෙමෙයි ඇකඩමික් පර්පස් ඉංග්‍රීසි ලෙක්චරර් කෙනෙක් විදිහට වැඩ කරන්නේ. තව ෆොරින් අෆෙයර්ස් කන්සල්ටන්ට් කෙනෙක් විදිහට වැඩ කරනවා. කලින් වැඩ කරා A1 A2 ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදිහට නෝර්ත් සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එකේ ඉංග්‍රීසි ටීචර්ස්ලට අපි ජර්මන් උගන්වලා මොකද නෝර්ත් සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එකේ ජර්මන් ලැන්ග්වේජ් එක ගොඩක් අඩුයි. ටීචර්ස්ලා අඩුයි. ඒකෙදි අපි ඉංග්‍රීසි ටීචර්ස්ලාට ජර්මන් උගන්වලා ඒගොල්ලෝ ජර්මන් ටීචර්ස්ලා විදිහට රෙක්රූට් කරා. ඒකත් කරේ ජර්මන් කල්චරල් සෙන්ටර් එකයි අධ්‍යාපන අමාත්‍යාංශයයි හරහා. ඒකේ A1 A2 ඉන්ස්ට්‍රක්ටර් විදිහට කලින් වැඩ කරා. right? එතකොට ඕගොල්ලෝ ගත්තම මගේ A1 groups වල 35 වෙනි group එක හැටියට තමයි ඉන්නේ. දැනට අපේ මේ අවුරුදු 4ක කාලය ඇතුළත groups 35ක් විතර ඇත්තටම A1 වලින් කරලා තියෙන ඔයාලා තමයි 35 වෙනි බැච් එක වෙන්නේ. then අපි කතා කරමු මේ කෝස් එක කොයි වගේද? A1 කියලා කියන්නේ බේසික්ම ලෙවල් එක. ඒ කියන්නේ මේකට ඔයගොල්ලෝ අකුරක්වත් අහලවත් තියෙන්න ඕනේ නැහැ. අකුරක්වත් දැනගෙන තියෙන්න ඕනෙත් නැහැ. අකුරු වල හැඩ ඉඳලම ඔක්කොම මේකෙදි කියලා දෙනවා. ළමයින්ට බයක් තියෙනවා. මොකද සමහර අය ඉන්නවනේ self study කරලා ඉගෙනගෙන ආපු අය.
ඒක මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ. ඔක්කොම මට අකුරක්වත් දන්නේ නැති ස්ටුඩන්ට්ස්ලා විදියට තමයි මම ගන්නෙ. මොකද මේකෙදී ඔයගොල්ලෝ අකුරු දැකලවත් අහලවත් තියෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අර බේස් එකේ ඉඳලම ඔයගලන්ට භාෂාව උගන්වනවා. ඩියුරේෂන් එක. මේක මාස 3ක කෝස් එකක් වෙන්නේ. සතියට දවස් 2ක් ලෙක්චර්ස් තියෙනවා. ඕකේ. මෙතන වැරදිනේ. Tuesday 7 pm to 7 pm. No. 7 pm to 9 pm. ඔයගලගේ ලෙක්චර්ස් තියෙන්නේ අඟහරුවාදා රෑ 7 ඉඳලා 9 වෙනකම්. සෙනසුරාදා රෑ 7 ඉඳලා 9 වෙනකම්. සතියේට පැය 4ක් තියෙනවා ලෙක්චර්ස්. අඟහරුවාදයි සෙනසුරාදායි. රෑ 7ට පටන් ගත්තම 9 වගේ වෙනකම් ඔයගලගේ ලෙක්චර්ස් යනවා. එතකොට කෝස් එක ස්ටාර්ට් කරනවා පෙබරවාරි 14. ඒ කියන්නේ මේ එන සෙනසුරාදා. සෙනසුරාදා 7 ඉඳලා 9 වෙනකම් තමයි ඔයාලගේ සෙෂන් එක තියෙන්නේ. කෝස් ෆී එක. මේක 16000ක් තමයි වෙන්නේ. මේකේ ඉන්ස්ටෝල්මන්ට් ඔයගලන්ට දෙන්නේ නැහැ. මේක එකපාර ඔයගලෝ ඉන්ස්ටිටියුට් එකට පේ කරන්න ඕනේ. හැබැයි කාට හරි මොනා හරි ගැටලුවක් තියෙනවා නම් මිස්ටර් හිරුන් ඉන්නවා. මං හිතන්නේ මිස් දිල්කි ඉන්නවද මෙතන? මිස් දිල්කිට හරි හිරුන්ට හරි කතා කරලා ඒගොල්ලෝ ඉන්ස්ටිටියුට් එකේ අය. එතකොට ඒගොල්ලොත් එක්ක කතා කරලා ඔයගොල්ලෝ පේමන්ට් එක arrange කරගන්න. දැන් ප්‍රශ්න තියෙනවානේ දැන් මට සැලරි වැටෙන දවසට නෙමෙයි තව කෙනෙක්ට වැටෙන්නේ. ඒ වගේ එහෙම ගැටලුවක් තියෙනවා නම් ඒක ඔයගොල්ලෝ කතා කරලා ඒගොල්ලෝගේ සොලියුෂන් එකක් ගන්න. එක්සෑම් ප්‍රිපරේෂන් මේක අනිවාර්යයෙන්ම ඉන්ක්ලූඩ් වෙනවා. දැන් සමහර ළමයි ඉන්නවා මට කෝස් එක විතරයි ඕනේ. ඒ නිසා ඉක්මනට කෝස් එක කරලා ඉවර කරන්න පුළුවන්ද? කෝස් එක කරනවා. හැබැයි ගොඩ දෙනෙක් මෙතන ඉන්නේ එක්සෑම් එක කරන්න බලාගෙන. ඒ නිසා අනිවාර්යයෙන්ම එක්සෑම් ප්‍රිපරේෂන් ඉන්ක්ලූඩ් වෙනවමයි. මොකද ළමයි අර ගොඩ දෙනෙක්ට එක්සෑම් එක ගැන අයිඩියා එකක් නැති වුනහම එයා වෙන්නේ ෆේල් වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් පේපර් එකක් ලියනකොට පැය දෙකක පේපර් එකක් පැය එකහමාරක පේපර් එකක් නේ ලියන්නේ. දැන් මෙතනදී writing, speaking, listening, reading කියන ස්කිල්ස් හතරටම පේපර්ස් හතරක් තියෙනවා. එතකොට මේ පේපර්ස් හතර කොයි වගේද? එක පේපර් එකක් විනාඩි 20යි. විනාඩි 20කින් ලියන්න පුළුවන් මොන පේපර් එකක්ද? දැන් රයිටින් පේපර් එක ගත්තම අපි ග්‍රැමර් ඉගෙන ගන්නවා. ග්‍රැමර් ඉගෙන ගත්තට රයිටින් පේපර් එකේ එන්නේ ඊමේල් එකක් ලියන්න. දැන් ඔයා හොඳට ග්‍රැමර් දන්නවා. හැබැයි ඊමේල් එකක් ලියන්න ඇවිත් තියෙනවා. ඊමේල් එකක් අපි ඉංග්‍රීසි වල ලියනකොටත් ස්ට්‍රක්චර් එකක් තියෙනවනේ. සැලියුටේෂන් එක තියෙන විදිහක් තියෙනවා. බොඩි එක ස්ටාර්ට් කරන ක්‍රමයක් තියෙනවා. සැලියුටේෂන් එකට අනුව තමයි ක්ලෝසින් එක. රිගාඩ්ස් තියන්න ඕනේ. එතකොට අපි ලියන්නේ මගේ යාළුවට නම් ඒක ඉන්ෆෝමල්. අපි ලියන්නේ මගේ බොස්ට නම් නැත්තම් වෙනත් ආයතනයකට නම් ඒක ෆෝමල් වෙන්න ඕනේ. එතකොට ජර්මන් භාෂාවෙදිත් ඔය හැම දෙම බලලා ඊමේල් එක ලියන ක්‍රමේ වෙනස්. දැන් ග්‍රැමර් ඉගෙන ගත්තා කියලා ඔයගලන්ට ඊමේල් එක ලියන්න බෑ. ලියයි හැබැයි ස්ට්‍රක්චර් එකට හම්බෙන ලකුණු ටික ඔයගලන්ට හම්බෙන්නේ නැහැ. ඒ නිසා එක්සෑම් ප්‍රිපරේෂන් කියන එක නම් අපිට ස්කිප් කරලා යන්න බෑ. ඒක අනිවාර්යෙන් තියෙන්නම ඕනේ. දැන් මම හැම නිතරම කියන අර දැන් අපේ ළමයි ගියපුවාම අනිත් ළමයි එක කතා කරනවනේ. ඔයගලන්ට තව යාළුවා හම්බෙනවා එක්සෑම් ලියන්න ගියාට පස්සේ. දැන් ඔහොම කතා කරන වෙලාවක ගර්ල් කෙනෙක් ඉඳගෙන මැප් එකක් මාක් කරනවලු. ඉතින් B1 වෙනකන්වත් කිසිම තැනක මැප් එකක් මාක් කරන්න තැනක් නැහැ. ඉතින් අපේ ළමයා යාට යාගේ හිත අප්සෙට් වෙයි කියලා මොකද එක්සෑම් එකට පොඩි වෙලාවක්නේ තියෙන්නේ. ඒක කියලා නැහැ. ඉතින් කෝස් ෆී එක කීයද කියලා අහුවම කොල 60000ක් කියලා. ඉතින් අර හැමදේම ඕගොල්ලෝ පාඩම් කරලා ඇති වැඩක් නැහැ. ඔයා හරියට එක්සෑම් ප්‍රිපරේෂන් පාර්ට් එක කරලා ස්ට්‍රක්චර් එක දන්නවා නම්
ඔයාට ඒක ටාගට් කළාම වැඩි ලකුණක් ගන්න ඕගොල්ලන්ට මහන්සි වෙන්න පුළුවන්. දැන් රීඩින් ගත්තොත් මම පාස් පේපර්ස් වල ප්‍රශ්න 80ක් විතරම ක්ලාස් එකේදීම කතා කරනවා. එකම වචන ටිකක් තමයි මේකෙදි භාවිතා වෙන්නේ. ඉතින් අර ඒ වගේ ඔයගලන්ට හොඳ දැනුමක් ගන්න පුළුවන් එක්සෑම් ප්‍රිපරේෂන් වලදී. අනික තමයි එක්සෑම් නොකරන ළමයෙක්ට උනත් මේකේ ස්පීකින් ප්‍රැක්ටිස් වෙනවා. කමාන්ඩ් එකක් හදන්නේ කොහොමද? WH ක්වෙස්චන් එකක් හදන්නේ කොහොමද? ඔයාව ඉන්ට්‍රොඩියුස් කරන්නේ කොහොමද? නේ? එතකොට ලිස්නින්. දැන් මමයි තව මගේ ෆ්‍රෙන්ඩ් කෙනෙකුයි කතා කරනවා. කතා කරලා කියනවා අපි තව යාළුවෙක් හොස්පිටල් එකේ ඉන්නවා. එයාව බලන්න අඟහරුවාද 5:30ට යමු. එතකොට ඔයාගෙන් අහනවා අර ඔඩියෝ එකට ඔයාට සවන් දෙන්න කියලා කියලා නිෂා පීටට යාළුවා බලන්න යමු කීවේ කීයටද? 5:30, 6:30, 7:30. අර කන්වර්සේෂන් එක හරියට තේරුම් අරගෙන ඔයගොල්ලෝ මේක හරියට මාක් කරන්න ඕනේ. ඉතින් ওই ලිස්නින් එහෙම අපි මොක් ටෙස්ට් ක්ලාස් එකේදී කරනවා. ඉතින් ඒ වගේ අර ග්‍රැමර් ඔයගොල්ලෝ ඉගෙන ගන්නවට වඩා ළමෙක් ඉම්ප්‍රූව් වෙන පැත්ත වැඩි. එතකොට වෙබ් ආටිකල් එකක් කියවන්නේ කොහොමද? ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කියවන්නේ කොහොමද? ඒක කියවලා යම් ටාස්ක් එකක් කරන්නේ කොහොමද? ඇප්ලිකේෂන් එකක් ෆිල් කරන්නේ කොහොමද? ඊමේල් එකක් ලියන්නේ කොහොමද? අර ඒ වගේ ලොකු දෙයක් ඕගොල්ලෝ එක්සෑම් ප්‍රිපරේෂන් පාර්ට් එකේදී ඉගෙන ගන්න. එතකොට එක්සෑම් නොලියන කෙනෙක්ට උනත් මෙන්න මේ පාර්ට් එකේදී එයා ඉන්නේ 50 නම් එයා 70 80 ඉම්ප්‍රූව් වෙනවා. ඒ නිසා මේක කිසිම වෙලාවක ස්කිප් කරන්න බෑ අපිට. මීඩියම්. මීඩියම් එක කියලා කියන්නේ අපි අපේ ගෲප්ස් 10ක් වගේ වෙනකම් ඉංග්‍රීසි මීඩියම් කරේ. හැබැයි අපිට කොච්චර ඉංග්‍රීසි පුළුවන් වුණත් මේක ඕගොල්ලන්ගේ මව් භාෂාවවත් දෙවෙනි භාෂාවවත් නෙමෙයි. ඒ හින්දා අර සරලව සිංහලෙන් කියලා දෙන එක හොඳයි. මම ඉංග්‍රීසි පාවිච්චි කරනවා. හැබැයි ඉංග්‍රීසි මීඩියම් කියලා හැමදේම ඉංග්‍රීසි මීඩියම් වලින් යන්නේ නැහැ. මේක හැමදේම ඕගොල්ලන්ට සිංහලෙන් කියලා දෙනවා. කවුරු හරි ඉංග්‍රීසි මීඩියම් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒගොල්ලන්ට ඇත්තටම සිංහල මැනේජ් කරගන්න පුළුවන් නම් ඕකේ නැත්නම් ඒගොල්ලන්ට මේක කන්ටිනියු කරන්න බෑ. මොකද මට අර කට්ටියකට ඉංග්‍රීසි වලින් කියලා අනිත් අයට සිංහලෙන් කියන්න ගියපුවාම ළමයින්ටත් ඒක ඩිස්ටර්බ් වෙන නිසා. ඒජ් ලිමිට් එක. මගේ නම් අවුරුදු 7 ළමයාත් 50 40 ළමයාත් එකට තමයි ඉන්නේ. මේක මේ A1 කියන එක්සෑම් එක ලියන්න පුළුවන් වෙන්නේ අවුරුදු 16 නැත්නම් 16ට වැඩි කෙනෙක්ට විතරයි. 16ට අඩු අයට එක්සෑම් එක ලියන්න බෑ. හැබැයි කවුරු හරි ඉන්නවනම් මට ජර්මන් භාෂාව ඉගෙන ගන්න ආසයි. අන්න එයාට මේකත් එක්ක ජොයින් වෙන්න පුළුවන්. අවුරුදු 7 අය හිටියට හැබැයි මෙතන අම්මලා තාත්තලාත් ඉන්නවනේ යාලත් එක්ක. ඒගොල්ලන්ට නිින්ද යන ප්‍රශ්නේ තිබුණොත් ක්ලාස් එක කන්ටිනියු කරගන්න ටිකක් අමාරුයි. දැන් මගේ චූටි අය හිටියට සමහර වෙලාවට ඒගොල්ලන්ට 9ට දැන් අද 9ට තියෙනවා සෙෂන් එකක්. ඒකේ ඉන්න අවුරුදු 7 11 එහෙම බබාලා ඉන්නවා. ඉතින් අර ආසාවෙන් කරගන්න පුළුවන් කෙනෙක් වුණොත් හිටි හැකි. නමුත් චූටි අයට රැට පොඩ්ඩක් අමාරුයිනේ හැරලා ඉන්න. ඒ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් නම් ක්ලාස් එක කිසිම ගැටලුවක් නැහැ කන්ටිනියු කරන්න පුළුවන්. මොකද මේක ස්පීඩ් යන්නේ නැහැ. A1 කියලා කියන්නේ ඔයාලගේ බේස් එක. ඔයාලා අනිවාර්යයෙන්ම මගෙත් එක්ක A2 B1 එනවනේ. එතකොට A1 කියන එක ළමයිගේ ස්ට්‍රෝං වෙන්න ඕනේ. එතනින් එහාට කන්ටිනියු කරන්න. එහෙනම් මගේ A1 එක ගොඩාක් හිමින් තමයි ක්ලාස් එක යන්නේ. එතකොට පොඩි එක්කෙනෙක්ට වුණත් ලොකු එක්කෙනෙක්ට වුණත් ඕන කෙනෙක්ට ක්ලාස් එක කන්ටිනියු කරන්න පුළුවන්. ක්ලාස් රෙකෝඩින්ග්ස් මේක අනිවාර්යෙන්ම ඔයගලන්ට දැන් අද සෙෂන් එක තිබුණොත් හෙට දවල් හවස වෙනකොට ඔයගලන්ට රෙකෝඩින්ග්ස් ටික අප්ලෝඩ් කරනවා. සමහර විට අද රෑම ඔයාලව WhatsApp group එකකට එකතු කරනවනේ. ඒ group එකට lecture recordings Zoom link එක එතකොට extra lecture materials ඒ හැමදේම මේ group එකට දානවා.
ඔයගලගේ කෝස් එක ඉවර වෙලා මාස 3ක් වගේ 4ක් වගේ යනකම් ඔයගලන්ට ඇක්සස් තියෙනවා රෙකෝඩින්ග්ස් බලන්න. යම් කෙනෙක් කිව්වොත් මම දැම්මම එක්සෑම් ලියන්නේ නැහැ කියලා එයාට අපි ඊළඟ පටන් ගන්න කෝස් එකටත් ඇක්සස් දෙනවා. ඒකට ගෙවීම් කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අර නිකන් ඉන්නකොට ඔයගලන්ට අමතක වෙනවනේ මේක. එතකොට ඔයගලන්ට අපිට ඉන්ෆෝම් කරලා අනිත් ක්ලාසස් වලට ඇක්සස් ඉල්ල ගන්න පුළුවන්. ලෙක්චර් මැටීරියල් එක හම්බෙනවා. ඒක print out අරගෙන ඒක කලර් print එකක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ black and white එකක් හරි අරගෙන පිටු 80ක CR දික් රූල් පොතක් තියාගන්න. ඒ හොඳටම ඇති. ඒ දෙක තමයි ඔයගලන්ට අවශ්‍ය වෙන්නේ. මොකද ටියුට් එකේ තිබුණට මම ගොඩක් වෙලාවට ක්ලාස් එකේදී ලෙසන්ස් ලියවනවා. අර ලියනකොටනේ මතක හිටින්නේ. ටියුට් එක ඔයගලන්ට එකෙන් කරන ලෙක්චර්ස් කරන වෙලාවල් තියෙනවා. දැන් ටයිම් එක, නම්බර්ස් ඒවා ටියුට් එකෙන් කරනවා. හැබැයි verbs එහෙම උගන්වනකොට මම පොඩ්ඩක් ඔයගලන්ට ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලට තේරෙන විදියට ලියා ගන්න දෙනවා. ඒකට තමයි අර පොඩි පොතක් ළඟ තියාගන්න කියලා කිව්වේ. ඔන්න ඔය විදිහට තමයි ඔයගලන්ගේ කෝස් එක යන්නේ. ඇයි ජර්මන් ඉගෙන ගන්න? දැන් මේක නම් ලොකු වෙලාවක් අපි කතා කරන්න ඕනේ දෙයක්. මම පොඩ්ඩක් කියන්නම් මොනවාද මේකේ වැදගත්කම් කියලා. ස්ටුඩන්ට් කෙනෙක්ට ඒ කියන්නේ O level A level ළමයෙක්ට O level නම් ලේසියෙන් A එකක් ගන්න පුළුවන් ජර්මන් වලට. අනික ජර්මන් අර අනිත් ලැන්ග්වේජස් වගේ නෙමෙයි. වෙන ලැන්ග්වේජ් එකක් ඉගෙනගෙන තියෙන කෙනෙක් ජර්මන් ඉගෙන ගන්න ගත්තොත් එයා ඔක්කොටම වඩා ඉක්මනට ජර්මන් අල්ල ගන්නවා. ඒ නිසා අර ජර්මන් ඉංග්ලිෂ් වගේම හින්දා ගොඩක් ලේසි. එතකොට ඒ නමයක් බලාගෙන ඉන්න කෙනෙක්ට නම් ලේසියෙන් ජර්මන් වලට ඒකක් ගන්න පුළුවන්. A level වලට යනකොට ලැන්ග්වේජස් කියන කැටගරි එකේ යටතේ ජර්මන් තෝරගත්තා කියන්නකෝ. ඔයාලට ගොඩක් අඩු ඉසඩ් කෝ එකකින් අනිවාර්යෙන් කැම්පස් තේරෙනවා. මොකද අර සුළු ප්‍රමාණයක් නේ යන්නේ කැම්පස් වලට ජර්මන් කරන්නේ හරිම සුළු ප්‍රමාණයක්. දැන් නම් අර ඉස්සරට වඩා ඇත්තටම කරනවා වැඩි. ගොඩක් ස්කූල්ස් වල ජර්මන් තියෙනවා. ඒ තැනදී ඕගලන්ට හරි ලේසියෙන්ම කැම්පස් එකට සිලෙක්ට් වෙන්න පුළුවන්. කැම්පස් එකට ගියාට පස්සේ දැන් 4 year degree එකක්. ඒ කියන්නේ ජර්මන් ස්පෙෂල් එකක්. එක translation studies. එතකොට ESL කියලා අපි කියන English as a second language නැත්නම් literature IT ඔන්න ඔය වගේ subjects එක ජර්මන් තෝරගත්තොත් ඔයගලන්ට lecturing ආසයි නම් lecturing යන්න පුළුවන්. මොකද lecturers-ලා ගොඩක් අඩුයි. ඉන්න කට්ටිය ඔක්කොම ජර්මනි වලට යන නිසා. translator කෙනෙක් විදිහට යන්න කැමති නම් එහෙම යන්නත් පුළුවන්. teaching කැමති නම් අනිවාර්යයෙන්ම teaching යන්නත් පුළුවන්. එතකොට මාස්ටර් එකකට ජර්මනි වලට යන්න කැමති නම් ස්පෙෂල් ඩිග්‍රී එකක් තියෙනවා නම් මාස්ටර්ස් වලට ජර්මනි යන්න පුළුවන්. then foreign service එකේ දැන් ඔය තානාපතිවරු එහෙම ගන්න ගැසට් කරනවනේ. එතකොට දැන් මගේ හොඳම යාළුවොත් ගිහිල්ලා ඉන්නවා එහෙම. ඒගොල්ලෝ ෆ්‍රෙන්ච් කරේ. එතකොට අර ඒ වගේ ඔයගලන්ට ලැන්ග්වේජ් ඩිග්‍රී එකක් තියෙනවා නම් ඒ පාත්‍රය එකේ දිගේ වුණත් යන්න පුළුවන්. ඒකේ අර ඔයගොල්ලෝ දන්නවනේ ගොඩක් ඒ කියන්නේ බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේ පාත්වේස් ගොඩක් තියෙනවා ජර්මන් භාෂාව ඉගෙනගෙන යන්න. ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකේ වුණත් මේක ඩිමාන්ඩින් ලැන්ග්වේජ් එකක් වෙලා තියෙනවා. එතකොට මේ A1 A2 A1 A2 එකක් කියන්නේ A1 A2 B1 මේවා මොකද වැදගත්ද? ඒ කියන්නේ O level A level වලට වැදගත්. මෙහෙමයි. O level A level වලදී මේ A1 A2 වල කියන්නේ එතනදී O level A level content එක cover වෙන්නේ නැහැ. හැබැයි ඔයා හොඳට භාෂාව දන්නවා නම් subject matters කියන දේවල් ඔයගලන්ට ප්‍රශ්න නෙමෙයි. literature තියෙනවා, history තියෙනවා. ඒව ගැටලුවක් නෙමෙයි. ඔයගලන්ට භාෂාව පුළුවන් නම්. සාමාන්‍යයෙන් B1 වගේ එකක් කරාම ඔයගලන්ට හොඳට language එක පුළුවන් වෙනවා.
අනික තමයි ජර්මන් ස්කූල්ස් එක ගොඩක් අපේ ගර්ත් ඉන්ස්ටිටියුට් නැත්තම් ජර්මන් කල්චරල් සෙන්ටර් එක ගොඩක්ම ඒ කියන්නේ ගොඩක් සපෝට් කරනවා. ඒ කියන්නේ ටීචර්ස්ලාට දැන් ඔන්න ළඟදිම යන්න තියෙනවා ළමයින්ට ලැන්ග්වේජ් කැම්ප් එකක් තියෙනවා. දැන් ඒ වගේ දේවල් වලට ළමයි තෝරගන්නකොට. ඉන්දියා නැත්තම් ගොඩක් චෙන්නයි වලට අපේ ළමයි යවනවා ට්‍රේනින් ප්‍රෝග්‍රම්ස් වලට. ටීචර්ස්ලා ජර්මනි යවනවා. ඒගොල්ලෝ හොඳට ට්‍රේන් කරනවා ජර්මන් ටීචර්ස්ලාව නිතරම ඒගොල්ලෝගේ ප්‍රෝග්‍රම්ස් තිය ලැන්ග්වේජ් කැම්ප් තිය. එතකොට ඕවට ළමයි අරන් යන්නත් පුළුවන් අපිට. එතනදී අපි ළමයි තෝරගන්නකොට යුනිවර්සිටි එකේ හරි ස්කූල් එකේදී හරි ළමයි තෝරගන්නකොට අපි වැඩි බරක් දෙන්නේ අර මේ A1 A2 එකක් කම්ප්ලීට් කරලා ඉන්න ළමයෙක්ට තමයි. අපි ඒ ළමයි බලලා ඒගොල්ලන්ට තමයි ප්‍රයොරිටි එක දෙන්නේ. ඒ වගේ chances තියෙනවා මේ කෝස් එකක් කරලා තියෙන ළමයෙක්ට. දැන් tourism and hospitality industry. මේකේ හරිම වැදගත් ජර්මන් කියන ලැන්ග්වේජ් එක. මොකද මම කිව්වේ demanding language එකක් වෙලා තියෙනවා. මොකද ජර්මන්ස්ලා ගොඩක් ලංකාවට එනවා. හැබැයි දන්න කට්ටිය දන්නවා ජර්මන්ස්ලාට ඉංග්‍රීසි බෑ. ගොඩ දෙනෙක්ට බෑ. ඒගොල්ලෝ අපි වගේ ඉංග්‍රීසි වලට ප්‍රයොරිටි දෙන්නෙත් නැහැ. එයාලගේ භාෂාව තමයි ඒගොල්ලෝ වැඩිපුරම භාවිතා කරන්නේ. එතනදී එයාලගේ භාෂාව කතා කරනවා. ඉගෙන ගන්නවා. කියන එක ඒගොල්ලෝ highly appreciate කරනවා සහ උගලන්ට එයාලා උදව් කරන්න කැමතියි. එයාලා ටිකක් proud nation එකක්. හැබැයි අර උදව් කරන්න කැමතියි ඔයගොල්ලෝ භාෂාව ඉගෙන ගන්නවා කියලා තේරුණාම. job opportunities ගොඩක් ජර්මනි වල tourism and hospitality industries වල industry එකේ තියෙනවා. එතකොට ඒ වගේ chances එන්න පුළුවන්. තව වැදගත්කමක් තමයි මෙතන ඇති සමහර ළමයි national guide, chauffeur guide යන්න බලාගෙන ඉන්න අය. දැන් national guide apply කරලා ඉන්න අය එහෙම ඉන්නවා නම් එයාලා දන්නවා ලොකු competition එකක් ස්ලිදම් එකේ. සිලොන් හොටෙල් ස්කූල් එකේ තියෙනවා. දැන් අර අපිට ගොඩාක් applications ආවට ඒකෙන් ළමයි හරිම සුළු ප්‍රමාණයක් තමයි අපි එක course එකකට ගන්නෙ. එතනදී භාෂාවක් පුළුවන් නම් ඒ ළමයාට ප්‍රයොරිටි එක දෙනවා වැඩි. ඔක්කොම යන්නේ ඉංග්‍රීසි වලින්නේ. හැබැයි මේකේ අඩුම A2 එකක් B1 එකක් කරලා තිබුණොත් ඔයාලට other languages කියන කැටගරි එක යටතේ apply කරන්නත් පුළුවන් අර select වෙන ප්‍රවණතාවයත් වැඩි. ඒ වගේ chances තියෙනවා ඔය national guide බලාගෙන යන්න බලන් ඉන්න කෙනෙක්ට. then දැන් අපේ hotel schools වල ගත්තත් housekeeping front office මේ ළමයින්ට අපි ජර්මන් උගන්වනවා. ඒකට එකම දැන් අර මුලින්ම ඇත්තටම ළමයි කම්මැලි. කම්මැලි ඒ කියන්නේ අලුත් භාෂාවක් නේ ඒගොල්ලෝ ඉංග්‍රීසි වලට කැමතිත් නැහැ. හැබැයි ජර්මන් ඉගෙන ගන්නාවම ඉංග්‍රීසි වලට වඩා ඇත්තටම ළමයින්ට ජර්මන් වලට ලකුණු වැඩි. එක දෙයක් තමයි ඒක හරිම ඉන්ටරෙස්ටිං. අර ඉන්ටර්න්ෂිප් ගිහින් එන ළමයා දන්නවා මේකේ අවශ්‍යතාවය කොච්චරද කියන එක. ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකේ. එතකොට එයා අර ටිකක් වෙනදට වඩා ඉන්ටර්න්ෂිප් ගිහින් ආව ගමන් ජර්මන් ලෙක්චර් එකට තමයි අර වැඩිපුර මාස සහ හොඳට ඉගෙන ගන්න බලන්නේ. ඉතින් ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කෙනෙක්ට නම් මේ භාෂාව ගොඩක් වටිනවා. then ගොඩ දෙනෙක් ඉන්නේ බලාගෙන ඇත්තටම ජර්මනි වලට යන්න. නැත්තම් ස්ටඩීස් වලට නැත්තම් වර්ක් කරන්න යන්න බලාගෙන. මේකෙදි මේ ගැන ඇත්තටම මම ලොකුවට කතා කරන්නේ නැහැ. මොකද මට ওই වීසා process එක ගැනවත් ඒ ගැන ලොකු අයිඩියා එකක් නැහැ. හැබැයි ඔයගලන්ව හරි තැනට මට සාමාන්‍ය දොරට යොමු කරන්න පුළුවන්. මගේ තියෙන එකම දේ ඔයා මෙන්න මේකට යන්න කැමතියි කියලා කිව්වොත් ඒකට අවශ්‍ය ලැන්ග්වේජ් ලෙවල් එක මට ඔයගලන්ට කියලා දෙන්න පුළුවන්. මේ ලෙවල් එක තමයි ඔයාට ඕනේ වෙන්නේ. මොකද මගේ පාර්ට් එක ලැන්ග්වේජ් එක උගන්වන එකනේ. ඒ අතරතුරේදී ජර්මන් වලට ඇප්ලයි කරන්න කැමති නම් ඔයගලන්ට අර ඒකට මට මම දන්න දේ අනුව ඔයගලන්ට උදව් කරන්න පුළුවන් මට. දැන් ස්ටඩීස් වලට යනවනම් මාස්ටර් එකකට යන කෙනෙක්ට මෙහි ස්පෙෂල් ඩිග්‍රී එකක් නැත්නම් 4 year ඩිග්‍රී එකක් කරලා තියෙන්න ඕනේ. එතකොට සහ
බැචලර් එකකට යනවා නම් ඔයා දැන් මෙහි යුනිවර්සිටි එකට යන්න ඕනේ රික්වයර්මන්ට් එකක් තියෙනවනේ. ඒ කියන්නේ ඔයා A level පාස් වෙලා තියෙන්න ඕනේ. A level නැතුව අපිට යුනිවර්සිටි එකකට යන්න බැහැනේ. ඒ රික්වයර්මන්ට්ස් තියෙනවා නම් බැචලර් එකකට ඇප්ලයි කරන්න පුළුවන්. එතනදී ඉංග්ලිෂ් රිලේටඩ් ඩිග්‍රී එකක් නම් ඉංග්ලිෂ් රිලේටඩ් ඩිග්‍රී එකක් නම් ඔයාට තියෙන්නේ ඔයාට A1 එකක් ඇති කියලා කියනවා. හැබැයි මම කියනවට අඩුම B1 එකක් A2 එකක් කරගෙන යන්න. ඔයාට part time job එකක් හොයාගන්න. මොකද ඔයා ඉංග්ලිෂ් පාවිච්චි කරන්නේ කැම්පස් එකේ ඇතුළේදී විතරයි. ඔයා පිට ඔයා survive වෙන්න නම් ඔයාට ඒගොල්ලන්ගේ භාෂාව ඕනේ. ඇප්ලිකේෂන් එකක්වත් ඕගොල්ලන්ට ඉංග්ලිෂ් වලින් ෆිල් කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අර ගිය ළමයි ගොඩක් කියනවා මැඩම් කියපු දේ හරි මේ අපරාධය අපි කරගෙන ආවේ නැත්තේ කියලා. මොකද දැන් එහෙට ගියාට පස්සේ එයාලට තියෙන වැඩත් එක්ක භාෂාව ඉගෙන ගන්න බෑ. එහෙ ජර්මන් ලෙක්චර් එකකට යනවා නම් ජර්මන් උගන්වන්නේ ජර්මන් වලින්මයි. යුරෝ 500ක් 700ක් වගේ ලොකු කොස්ට් එකක් යනවා භාෂාව ඉගෙන ගන්න. ඉතින් ඊට වඩා මෙහෙ ඔයගලන්ට දැන් මේ කෝස් එකට එද්දි තේරෙයි මම ඔයගලගේ මේ ෆී එකත් එක්ක කොච්චර ඔයගලන්ට මේක ප්‍රැක්ටිස් කරනවද සහ උගන්වනවද කියන එක. ඒ හින්දා ඔයාලා මෙහි නිදහසේ ඉන්න වෙලාවේ ජර්මන් යන්න බලන් ඉන්නවා නම් ලැන්ග්වේජ් එක එපා කියලා කිව්වත් කරගෙන යන්න මම කියනවට. මොකද දැන් මේ ඊයේ පෙරේදත් මට ඔය ඕස්ට්‍රියා ගියේ කියන බෝයි කෙනෙක්ට. එයා මැක්ඩොනල්ඩ්ස් වලට එතකොට ඔය මොනවා හරි කුරියර් සර්විස් එකක්ද මොකක්ද මන්ද ඒකකට යන්නවත් භාෂාව නැතුව බෑ කියලා මෙහි A1 එකේ හිටියා. එක්සෑම් එක කරගන්න නැතුව ගියා. ඉතින් දැන් A2 එකක්වත් අඩුම ඕනේ කියලා දැන් ඔන්න වීඩියෝස් අරගෙන බලනවා. ඉතින් ඒක වෙනව ගිය ගම. ඒ හින්දා ඔයගොල්ලෝ එපා කීවට කරගෙන යන්න නමුත් අර ඉංග්‍රීසි රිලේටඩ් ඩිග්‍රී එකක් නම් ඔයාට වීසා වලට A1 එකක් A2 එකක් හොඳටම ඇති. A1 එකකුත් ඇති. ගිහින් සර්වයිව් වෙන තැනදී තමයි අර ප්‍රශ්නේ එන්නේ. වගේම right. දැන් ඔයා හිතනවා ජොබ් එකකට යනවනම් මේකෙදී ඇත්තටම ඒජ් ලිමිට් එකක් කියලා කියන්න බෑ. ඔයා ඇප්ලයි කරන ජොබ් එක මත තමයි ඒජ් ලිමිට් එකක් තීරණය වෙන්නේ. වර්කින් වීසා යන කෙනෙක්ට සාමාන්‍යයෙන් කියන්නේ අවුරුදු 67 වෙනකන් පුළුවන්. ස්ටුඩන්ට්ස්ලටත් එහෙමයි අර ස්පෙસિෆික් ඒජ් ලිමිට් එකක් ඒගොල්ලෝ දීලා නැහැ. 67 වෙනකන් පුළුවන් කිව්වට වැඩ කියන්නේ වර්ක් වීසා වලට. අපි නර්සින් වලට ඉස්සර 45 කිව්වා. දැන් යාලා කියනවා 42 වෙනකන් සවුත් ඒෂියන් කන්ට්‍රීස් වලට. ඒ වගේ රෙස්ට්‍රික්ෂන්ස් තියෙන්න පුළුවන්. වගේම ඔයාගේ ඇප්ලයි කරන ජොබ් එකෙන් ජොබ් එකට ලැන්ග්වේජ් ලෙවල් එක වෙනස් වෙනවා. මිනිමම් B1 එකක් ඕනේ ළමයි. දැන් ලංකාවේදී නම් ගොඩක් ඉතින් උගලෝ නර්සින් වලට B1 වලින් ගිහ හැකි. හැබැයි ගිහින් ඕගොල්ලෝ B2 කම්ප්ලීට් කරගන්නම ඕනේ. දැන් ડોක්ටර් කෙනෙක්, ඉංජිනේර් කෙනෙක් ඒගොල්ලන්ට B1 B2 අත්‍යවශ්‍යයි. ඒ හින්දා ඉංග්ලිෂ් රිලේටඩ් ජොබ් එකකට යනවා කියන්නකෝ. දැන් අපේ ඔය වගේම මගේ ස්ටුඩන්ට් කෙනෙක්ගේ හස්බන්ඩ් කෙනෙක් ගිහින් හිටියා. එයා මෙහි ගාමන්ට් ෆැක්ටරි එකක අකවුන්ටන්ට් විදිහට. එතකොට ඉන්දියාවල තමයි වැඩ කරේ. එතනින් ජර්මනි වලට යවුවා ඉංග්ලිෂ් ඇති කියලා. දැන් ගියාට පස්සේ කියනවා අර මම කිව්වේ ඇප්ලිකේෂන් එකක්වත් දෙන්නේ නැල්ලු ඉංග්ලිෂ් වලින් ෆිල් කරන්න. දැන් වැඩත් එක්ක ජර්මන් ඉගෙන ගන්නත් බෑ. මේ වගේ ප්‍රශ්න එනවා ඔයගොල්ලෝ ඉංග්ලිෂ් ඇති කියලා ගියාට. කොච්චර කීවත් බෑ ගිහින් ගියාට පස්සේ ඒ தත්ත්වෙට මුහුණ දෙනකොට තමයි අපරාධි කියලා හිතෙන්නේ. ඒ හින්දා ජර්මන් එපා කියලා කිව්වත් මම නම් කියන්නේ A2 B1 එකක් කරගෙන යන්න. එතකොට අලුතින් ඕපන් වුණා වීසා එකක් චාන්සන් කාටර් opportunity card visa. මේකෙදී අවුරුද්දක වීසා එකක් හම්බ වෙනවා. ඔයා වැඩ කරන ඔයා හිතන්න ඔයා මොකක් හරි ජොබ් එකක් කරනවා කියලා. ඒ ජොබ් එකට අදාළව වෘත්තීය පුහුණුවක් හරි නැත්තම් ඩිග්‍රී එකක් හරි තියෙන්නම ඕනේ. අඩුම අවුරුදු 3ක හෝ 5ක එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ.
ඒකත් එක්ක තමයි ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ. මට ලැන්ග්වේජ් ලෙවල් එක කියන්න බෑ. මොකද ඒක ජොබ් එකකින් ජොබ් එකට වෙනස් වෙනවා. ඒ නිසා මට ලැන්ග්වේජ් ලෙවල් එක මේකයි කියලා කියන්න බෑ. එතනදී අර මාකින් සිස්ටම්, ඒ කියන්නේ මාක්ස් දීලා තමයි ඔයාලව ගන්නෙ මේ වීසා එකට. ඒකේ A1 එකක් ඇති. නැත්තම් ජර්මන් A1 නැත්තම් ඉංග්ලිෂ් B2 ලෙවල් එක ඕනේ කියලා කියනවා. හැබැයි ඔයාලට මාක්ස් දෙනකොට මම ඒකේ වීඩියෝ එකක් ඔයගලන්ට දෙන්නම්. මාක්ස් දෙනකොට A1 එකක් ඇති කියලා කියනවනේ. මේකට එක ලකුණක්වත් හම්බෙන්නේ නැහැ. A1 එකක් තිබ්බට. B1 එකක් තිබ්බොත් තමයි ලකුණු දෙකක් හම්බෙන්නේ. ඔගොල්ලෝ උපරිම ලකුණු 6ක් ගන්න ඕනේ මේ වීසා එකට කියන්නේ. මේකෙන් පාස් වෙන්න. මොකද දැන් මේක දෙන්නේ අවුරුද්දක වීසා එකක්. එහි ගිහින් ජොබ් එකක් හොයාගන්න. එතනදී ඔයාට හැම නිතරම ඉන්ටර්නැෂනල් සිටි එකක ජොබ් එකක් හොයාගන්න බෑ ඉංග්ලිෂ් වලින්. රූරල් ඒරියා එකකට ගියොත් ඔන්න ජොබ් එකක් හොයාගන්න ලේසි. එතනදී ඔයාට මේ B1 B2 අත්‍යවශ්‍යයි. මොකද භාෂාව ඕනෙමයි. යාලට ඉංග්ලිෂ් බෑ. ඒ හින්දා තමයි අර B1 එකට ලකුණු හම්බෙන්නේ. ඒ වගේම අවුරුද්දක වීසා එකක්නේ හම්බෙන්නේ. ඔයාලා බ්ලොක් account එකක් හදන්න ඕනේ. මේක සල්ලි පෙන්නන දෙයක් නෙවෙයි. එහෙ ඔයගොල්ලෝ සල්ලි දාලා තියන්න ඕනේ යූරෝ ඉස්සර නම් 12000 ගාණක්. දැන් 13092ක්. ඒ වගේ ගාණක් ඔයගොල්ලෝ දාලා තියන්න ඕනේ. ඒකෙන් පෙන්වන්නේ අර අවුරුද්දක කාලය ඇතුළත ඔයාට ජොබ් එකක් හම්බුනේ නැතත් මට ජීවත් වෙන්න සල්ලි තියෙනවා කියන එක පෙන්වන්න තමයි අර බ්ලොක් account එක දාන්නේ. ඒක මාසෙන් මාසෙට ඔයගලන්ට මම හිතන්නේ යුරෝ 1200ක් වගේ ගාණක් රිලීස් කරනවා. ඒක මට හරියටම මතක නැහැ. හැබැයි ඔයාලට part time කරලා හරි අර අවුරුද්දක කාලය ඇතුළත ජොබ් එකක් හොයාගන්නකම් part time කරලා හරි ඒක cover කරගන්න පුළුවන් ඔයාලගේ living expenses. එහෙම දෙයක් තියෙනවා. අවුරුද්දක කාලය ඇතුළත ඉතින් ජොබ් එකක් හොයාගන්න බැරි වුණොත් ආපහු එන්න වෙනවා. right? එතකොට අර සල්ලිත් නැහැ මුකුත් නැහැ. ඒ හින්දා තමයි අපි කියන්නේ භාෂාව ඉගෙනගෙන යන්න. එතකොට රිස්ක් එකක් නැහැ. තව වීසා එකක් තියෙනවා ජොබ් සීකර් වීසා. ඔය මම කියපු process එකමයි. ඒකේ මාස 6ක කාලයක් විතරයි හම්බෙන්නේ ජොබ් එකක් හොයාගන්න. ඒකේ බ්ලොක් account එකක් හදන්න ඕනේ. ඒකේ මේකේ වෙනස තියෙන්නේ opportunity card visa එකේ ඉල්ලන ඩිග්‍රී එක හරි වෘත්තීය පුහුණුව හරි ජර්මනියේ පිළිගත් එකක් විය යුතු නැහැ. හැබැයි අර ජොබ් සීකර් වීසා එකේදී ඔයාට තියෙන ඩිග්‍රී එක ඔයාට තියෙන වෘත්තීය පුහුණුව ජර්මනියේ පිළිගත් එකක් වෙන්න ඕනේ. දැන් මේක ජර්මනියේ ඔයා කරලා තියෙන ඩිග්‍රී එක ජර්මනිය පිළිගන්නවද? ඔයා කරපු ආයතනය ජර්මනිය පිළිගන්නවද? කියලා වෙබ්සයිට් එකක් තියෙනවා ඇනබින්. ඇනබින් කියන වෙබ්සයිට් එකෙන් ඔයගලන්ට ඒක හොයාගන්න පුළුවන්. ඔයගලන්ට ඒ සියලුම විස්තර මම මේල් කරන්න නම් බෑ ළමයි ගොඩක් ඉන්නවනේ. ඔයාලා හදන WhatsApp group එකට මාවත් ඇඩ් කරනවනේ. ඒකට මම සියලුම විස්තර දානවා. ජොබ් හොයාගන්න ලින්ක් එක මොකක්ද? මේවා මේ කවුරුත් කරන්න ඕනේ තනියම කරගන්න පුළුවන්. එතකොට ඒ වෙබ්සයිට්ස් මොනවාද? ඒ හැමදේම මම group එකට දානවා. ඒකෙන් තනියම කරගන්න. තව පාත්වය එකක් තමයි ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නවා වෘත්තීය පුහුණුවකට ජර්මනි වලට යන්න. ඇත්තට මේක හොඳ දෙයක්. මොකද වෘත්තීය පුහුණුවකට ජර්මනි වලට යන එක ලොකු chance එකක්. මේකට නම් ගොඩක් අපි කියනවා A level ඕනේ වෙනවා කියලා. A levels ඕනේ කියලා කියනවා. නමුත් O level වලින් apply කරන්න පුළුවන් වෘත්තීය පුහුණුත් තියෙනවා. ඒවා නම් ඔය ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන්නේ. ඒ වගේ ඒවා. වෘත්තීය පුහුණුවකට ජර්මනි වලට යනවා නම් අනිවාර්යයෙන්ම ඔයගලන්ට
ජර්මන් භාෂාව ඕනෙම B2 අත්‍යවශ්‍යයි. ඕ නැත්නම් B1 අත්‍යවශ්‍යයි. මේකෙදි එක්ක B2 ඕනේ නැත්නම් B1 ඕනේ. Ausbildung අහලා ඇති අයත් ඇති නැති අයත් ඇති. Ausbildung වෘත්තීය පුහුණු. මේ වෘත්තීය පුහුණුවක් ඩියුරේෂන් එක එක්ක අවුරුදු 2යි නැත්නම් අවුරුදු 3මාරයි. වා ඇප්ලයි කරන වෘත්තීය පුහුණුව මත කාලය වෙනස් වෙනවා. මේකෙදි අර බේසික් රික්වයර්මන්ට්ස් වෙන්නේ අවුරුදු 18ත් 35ත් අතර විය යුතුයි. ඒ වගේම A level complete කරලා ඉන්නම ඕනේ අනිවාර්යෙන්. language requirement එක වෙන්නේ minimum B1 නැත්නම් B2 නම් හොඳටම හොඳයි. ඒ කියන්නේ B2 නම් බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැ. B2 නම් බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැ. එතකොට මෙතනදී ඕගලන්ට අර අපි කිව්වොත් Ausbildung තියෙන fields ඒ කියන්නේ වෘත්තීය පුහුණු තියෙන fields ගැන කතා කරොත් top rank එකේ තියෙන වෘත්තීය පුහුණු වෙන්නේ nursing. nursing එතකොට IT පැත්ත, එතකොට mechanics පැත්ත, constructions, then bakery, එතකොට food processing, engineering, technical side එක ඔන්න ඔය වගේ හැම පැත්තකටම වගේ වෘත්තීය පුහුණු තියෙනවා. ඒක Tamanට ඕන දේ ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට මේකේ කොහොමද ඔයගලන්ට අර මේ ගැන හරි විස්තරයක් හොයාගන්නේ කොහෙන්ද? Make it in Germany මම ඒ වෙබ්සයිට්ස් ටික දෙන්නම්. නැත්නම් ausbildung.de කියන වෙබ්සයිට්ස් වලින් ඕගලන්ට ඒකේ විස්තර ගන්න පුළුවන්. දැන් මටත් ඇත්තටම කතා කරනවා ලක්ෂ ඕගලන්ට 35යි 40යි වෘත්තීය පුහුණු වලට යන්න. හැබැයි ඕගලන්ට ලක්ෂ 9කින් 10කින් මේ ඔක්කොම කරගන්න පුළුවන්. ඕගලන්ටම වෘත්තීය පුහුණුවක් හොයාගෙන අවශ්‍ය ඩොකියුමන්ට්ස් ටික සබ්මිට් කරන්න විතරයි තියෙන්නේ. ලොකු ගාණක් යන උපරිම ලක්ෂ 15ක් යයි. මේකේ වැදගත්කම වෙන්නේ අවුරුදු 35න් එහාට බෑ කාටවත්. වැදගත්කම වෙන්නේ අර ඔයාලා ඉගෙන ගන්න ගමන් මේගොල්ලෝ ගෙවනවා. ඒ කියන්නේ අර ඔයාගේ වෘත්තීය පුහුණුව අනුව ඒකත් වෙනස් වෙනවා. යූරෝ 800 ඉඳලා 1500 වෙනකන් ගෙවනවා. ඉගෙන ගන්න කාලේ. ඉගෙන ගන්නයි ට්‍රේනින් එකයි දෙකම එකටනේ යන්නේ. මේක අනිවාර්යෙන් ජර්මන් මීඩියම්. ඉංග්‍රීසි මීඩියම් නැහැ. එතකොට ජොබ් එකෙන් ඔයාලා ඉගෙනගෙන ජොබ්ස් වලට යාළම දානවනේ. එතනදී ඉතින් යූරෝ 3000යි 4000යි ඔයගොල්ලන්ගේ පඩිය. හොඳ සැලරි එකක් හම්බෙනවා. ඒ නිසා තමයි අර වෘත්තීය පුහුණුව ලේසි කියන්නේ. අනිත් එක කට්ටිය කියන බ්ලොක් account අවශ්‍ය වෙන්නේ නැහැ වෘත්තීය පුහුණුව වලට. ඒක බොරු කතාවක්. මොකද වෘත්තීය පුහුණුවකට ඔයාලට ගෙවනවනේ. ඒ නිසා බ්ලොක් account එකක් ඕනේ වෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ උපරිම ගියත් ඔයාලට ලක්ෂ 15ක් යයි. ඒ කියන්නේ මේ කෝසස් ටික කරගන්න ගෙවන්න ඕනේ. එතකොට ක්ලාසස් වලට ගෙවන්න ඕනේ. ඒ ඔක්කොමත් එක්ක මම කියන්නේ. ඒ වගේ ගාණක් යයි කියලා. එතකොට දැන් මෙතනදී ඒකේ process එක මොකක්ද? ඇප්ලයි කරන්නේ කොහොමද? එතකොට වෘත්තීය පුහුණු මොනවාද තියෙන්නේ? වෘත්තීය පුහුණුවෙන් පුහුණුවට ගෙවන ගාණ කීයද? කියන්නේ ඔයාලට කීයක් ගෙවනවද ඉගෙන ගන්නකොට? එතකොට requirements මොනවාද? ඒ ඔක්කොම මම ඕගොල්ලන්ට අර documents ටික group එකට දාන්නම්. නැත්තම් මේක ලොකු වෙලාවක් අපි කතා කරන්න ඕන නිසා. සහ තව වැදගත්ම දෙයක් තියෙනවා ගොඩ දෙනෙක් නොදන්න. මේක නම් පොඩි අයට. අවුපෙයා. අවුපෙයා කියලා කියන්නේ බේබි සිටර්ස්ලා දැන් බබාලා බලා ගන්නවා. කියලා කිව්වම කට්ටිය ඉතින් අර මේක අර මැද පෙරදිග ගිහින් ඒ වගේ බබාලා බලා ගැනීමක් නන් නෙවෙයි. මෙතනදි වෙන්නේ අවුරුදු 18ක්
26ත් අතර ළමයින්ට විතරයි ඇප්ලයි කරන්න පුළුවන්. 18ත් 26ත් අතර. මේකේ අර Facebook එක වගේ දෙයක් තියෙන. කියන්නේ Facebook එක වගේ දෙයක් තියෙනවා. ඒකට ඔයගොල්ලෝ එහි ෆැමිලිස් ඒකේ account එකක් හදාගෙන එයාලා එක එක පෝස්ට් දානවා. මගේ බබාට අවුරුදු 12යි. සාමාන්‍යයෙන් අවුරුදු 12 වගේ වෙනකම් විතරයි ළමයි බලා ගන්න තියෙන්නේ. මගේ බබාට අවුරුදු 10යි 12යි. මම වැඩට යනවා මායි හස්බන්ඩ්ුයි. මට බබාව බලා ගන්න කෙනෙක් ඕනේ. එතකොට ඔයත් ඒකේ account එකක් හදාගෙන පෙර ගෙවල් විකුණන්න තියනවද බලන්නේ. ඒ වගේ ඔයත් බලනවා කවුද මේකේ මොනවාද ඒගොල්ලන්ට ඕනේ මොනවාද දාලා තියෙන පෝස්ට්. එතකොට ඔයාට හොඳයි කියලා හිතෙන ෆැමිලි එකක් වගේ තිබුණොත් ඔයාට ඒගොල්ලන්ට මැසේජ් එකක් දැම්මම එයාලා ඔයාගේ WhatsApp නම්බර් එක අරගෙන ඔයාලට WhatsApp වලින් කතා කරනවා. කතා කරලා ඔයාට කියනවා මේ අපේ බබා විස්තර කියලා මෙන්න මේ වැඩ තමයි කරන්න තියෙන්නේ. ඔයා කැමතිද? ඔයා කැමති නම් ඔයාගේ තියෙන ක්වොලිෆිකේෂන්ස් වලට එයාලත් කැමති නම් එයාලා ඇග්‍රීමන්ට් එකක් එවනවා ඔයාට සයින් කරන්න. ඒකත් සයින් කරලා ඒකත් අරගෙන එම්බසි එකේ අපොයින්ට්මන්ට් එකක් දාගෙන ඔයගොල්ලෝ ගියාට පස්සේ සාමාන්‍ය සති 3ක් 4ක් ඇතුළත ඔයාලට වීසා එක එනවා. එතනදී අර චුට්ටක් කියන්න මොනවාද තියෙන ඩියුටිස් බබාලා බලා ගන්නවා කිව්වම උයන්න කරන්න හොදන්න ඒව නැහැ. බබාලා සෙල්ලම් කරනවා නම් ඒගොල්ලොත් එක සෙල්ලම් කරන්න ඕන. එතකොට එයාලා ඉස්කෝලේ දාන්න ගිහිල්ලා දාලා එන්න කිව්වොත් ඒ වගේ දේවල් වලට යන්න ඕන. හැබැයි ජර්මනියේ ගොඩක් ස්ටුඩන්ට්ස්ලා ස්කූල් යන්නේ එයාලගේ පේරන්ට්ස්ලාත් එක්ක. එතකොට උයලා තියෙන දෙයක් කෑම බොක්ස් වලට දාන්න ඕනේ. බබාලා ලෑස්ති කරන දෙයක් නෑ. ඒගොල්ලෝ තනියම ගොඩක් දුරට ලෑස්ති වෙනවා. ඒවට අවශ්‍ය උදව්වක් දෙන්න. ඒගොල්ලෝ අර සෙල්ලම් බඩු එහෙ මෙහෙ දාලා තියෙනවා නම් ඒව අස් කරන්න. කැමති නම් ගෙදර මොනවා හරි රෙදි හොදලා තියෙන දෙයක් තියෙනවා නම් ඒව නමන්න. ඒ වගේ දේවල් තමයි ඩියුටිස් හැටියට දැනට තියෙන්නේ. ඒක ඉතින් ඒගොල්ලෝ කියනවා. අර ඇග්‍රීමන්ට් එකේ දාන්නේ මෙන්න මේ ඩියුටිස් තමයි ඔයාට තියෙන්නේ. ඒවට කැමති නම් විතරයි ඔයා සයින් කරලා යන්නේ. එහෙම නැත්නම් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක අවුරුදු 18ත් 26ත් අතර ළමයින්ට හොඳ chance එකක්. ඔයාලට එයාලා ගෙවන්නේ යූරෝ 250ත් 300ත් අතර ගාණක්. සාමාන්‍ය ලක්ෂයක් 90000ක් විතර. ඒක දෙන්නේ අවුරුද්දක වීසා එකක් හම්බෙන්නේ. ඒ අවුරුද්දේදී දවස් 2ක් හම්බෙනවා කොලෙජ් යන්න. ඒ කියන්නේ භාෂාව ඉගෙන ගන්න යන්න. හැබැයි යම් ළමයෙක් ඩිග්‍රී එකක් තියෙන B1 වගේ ලැන්ග්වේජ් එකක් කරලා තියෙන ළමයෙක් මේ වීසා එක යටතේ ඔය බබෙක් බලාගන්න අනේක සුදුසුද? හොඳම chance එකක්. ඒකට හේතුව ඔයාට ඩිග්‍රී එකකුත් තියෙනවා. ඔයාට භාෂාවත් පුළුවන්. එතකොට ඔයාට ගිහිල්ලා කොලෙජ් යන්න දෙයක් නැහැ. එයාලා දෙන යූරෝ 300 හරි 250 හරි ඔයාට ඉතුරු කරගන්නත් පුළුවන්. ඔයා ඉගෙන ගත්ත B1 ලැන්ග්වේජ් එක තියෙනවනේ. මේක ප්‍රැක්ටිකලි යාලත් එක්ක කතා කරලා ඔයාට භාෂාව ඉම්ප්‍රූව් කරගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් කෙනෙක්ව වැඩට ගෙන්න ගන්නේ ජර්මනි වල ටිකක් හොඳට තියෙන ෆැමිලිස්. ඒ කියන්නේ හොඳට සල්ලි තියෙන ෆැමිලි එකක් තමයි. මෙතනදී ඔයාට භාෂාව පුළුවන් නම් අවුරුද්ද ඉවර වුණාට පස්සේ එයාලම ඔයාලට ජොබ් එකකට යන්න උදව් කරනවා. නැත්තම් ළමයි කරන්නේ එක්කෝ එහෙන් භාෂාව ඉගෙන ගන්නවා. නැත්තම් මෙහෙන් භාෂාව ඉගෙනගෙන ගිය කෙනෙක් නම් අර අවුරුද්දක ඉඳලා හොඳට භාෂාව ප්‍රැක්ටිස් වෙලා කෙලින් මෙතනින් වෘත්තීය පුහුණුවකට මාරු වෙනවා. එහෙම නැත්තම් ඉතින් අර මෙහි සෙටල් වෙන්න කැමති කෙනෙක් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න, කියන්නේ ලැන්ග්වේජ් එකෙන් දෙයක් කරන්න කැමති කෙනෙක් නම් අර අවුරුද්දක කාලේ ගිහිල්ලා ඉඳලා භාෂාව ප්‍රැක්ටිස් වෙලා ආවත් හොඳයි. ඒකත් ලොකු chance එකක්. අනික තමයි එයාලා යන countries තියෙනවනේ. ඒ countries වලට ඔයාවත් එක්කයි යනවා. ගොඩ දෙනෙක් එක්කයි යන හැම දාලා යන කට්ටියත් ඇති.
හැබැයි ගොඩ දෙනෙක් එක්කන් යනවා. මේක අවුරුදු 18ත් 26ක් අතර ගැහැණු ළමයින්ට වගේම පිරිමි ළමයින්ට දෙගොල්ලන්ටම ඇප්ලයි කරන්න පුළුවන්. මොකද අර ඒගොල්ලෝ පෝස්ට් එක දානකොට එයාලා ඉල්ලනවා මට ඕනේ බෝයි කෙනෙක්. මොකද අපිට ඉන්නේ පිරිමි ළමයි නිසා අපිට බලා ගන්න ඕනේ පිරිමි කෙනෙක්ම තමයි. එතකොට බොයිස්ලට chance එක ටිකක් අඩුයි. හැබැයි නැත්තෙම නැහැ. ගර්ල්ස්ලට තමයි chance එක වැඩි. මේක හොඳ chance එකක් කියන්න හොඳ අවස්ථාවක් කියලා කියන්න හේතුව මොකක්ද? කොච්චර කොස්ට් එකක් යනවද? සාමාන්‍යයෙන් භාෂාව ඉගෙන ගන්න භාෂාව ඕනේ A1 level එක විතරයි. නමුත් අර මං කිව්වේ B1 එකක් ඉගෙනගෙන ගියොත් ඒ ෆැමිලි එකට ලේසියි ආව අවුරුද්ද 21කින් පස්සේ එහෙ තියෙන ඩිග්‍රී එකකට හරි ජොබ් එකකට හරි ඔයාව දාන්න ලේසි. ඒ හින්දා තමයි අර ඩිග්‍රියක් හරි වෘත්තීය පුහුණුවක් හරි එක භාෂාවත් ඉගෙනගෙන ගියොත් ලොකු chance එකක් තියෙනවා. කොච්චර කොස්ට් එකක් යනවද? 1,80,000 ඒ වගේ ප්‍රමාණයක්. ඒක වෙන්නේ මෙහෙමයි. ෆ්‍රැන්ක්ෆූට් වලට ටිකට් එක 1.80ක් ඉස්සර දැන් නම් මම දන්නේ නැහැ කොච්චරක්ද කියලා. සාමාන්‍යයෙන් ටිකට් එකේ ගාණ විතරයි යන්නේ. ඒකත් සමහර උගලෝ දැන් වෙන සිටි එකකට යනවා නම් 2,50,000ක්. ඒ වගේ ටිකට් එකේ ගාණ විතරයි. ඔයාලා ගියාට පස්සේ යාලා කී මනි එකකුත් දෙනවා. ඔයාලට සල්ලි තියනවද නැද්ද අහලා. එතකොට සමහර අයට නම් ගොඩක්ම බයිසිකල් එකකුත් අරන් දෙනවා කොලෙජ් එකට යන්න කියලා. ඒ වගේ chances ගොඩක් තියෙනවා මේකෙදි. ඉගෙන ගත්ත දේ ප්‍රැක්ටිකලි යූස් කරන්න පුළුවන් භාෂාව ඉගෙනගෙන යන කෙනෙක්ට නම්. එතකොට ඒගොල්ලොත් එක්ක travel කරන්න ලොකු chance එකක් එනවා. මේකෙන් පස්සේ වෘත්තීය පුහුණුවකට හෝ ජොබ් එකකට එයාලගේ උදව්වෙන් ඔයාට යන්න chance එක වැඩි. ඒ වගේම ජර්මනි වලට යන්න ලොකු ගාණක් ඔයගොල්ලෝ වියදම් කරනවා. හැබැයි හරිම සුළු ප්‍රමාණයකින් සුළු මුදලකින් ජර්මනි වලට යන්න අවස්ථාව එනවා එතනදී. ඒව තමයි ඔය අහුපෙයා කියන එකේ chances. මේක මම කිව්වේ අවුරුදු 18ත් 26ත් අතර අයට විතරයි ඇප්ලයි කරන්න පුළුවන්. දැන් මේකේ ඇප්ලයි කරන ඒ කියන්නේ වෙබ්සයිට් එක මොකක්ද? වෙබ්සයිට් එක නෙමෙයි අර මං කිව්වේ Facebook එක වගේ platform එකක් තියෙනවනේ. ඒක මොකක්ද? Oh, sorry. ඒක ඔයගොල්ලෝ කොහොමද account එකක් හදාගන්නේ? ඒ ගැන විස්තර ගන්නෙ කොහොමද? ඒව ඔක්කොම මම ඔයගොල්ලන්ට දෙනවා. ඒව තනියම කරගන්න කවුරුත් ඔයගොල්ලන්ට උදව් කරන්න ඕනේ නැහැ. තව. ඒක හොඳ chance එකක් ගොඩක් දෙනෙක් නොදන්න පැත්තක් තමයි අවුපෙයා කියලා කියන්නේ. එතකොට ඩිග්‍රී එකකට යන්න බලාගෙන ඉන්න කෙනෙක් DAAD DAD German Academic Exchange Service මේක ගහලා මේ වෙබ්සයිට් එකේ ඔයාට අවශ්‍ය ඩිග්‍රී එක සර්ච් කරලා බලන්න. බලලා ඊට අදාළ යුනිවර්සිටිස් එයි. ඒ ආවම ඔයා ඒකට ගිහින් බලන්න. කොයි කාලෙද පටන් ගන්නෙ. ඉල්ලලා තියෙන රික්වයර්මන්ට්ස් මොනවාද? අඩුම half scholarship එකක්වත් තියෙනවද? ඒව බලන්න. එතකොට ඔයාට ඒගොල්ලෝ ඉල්ලලා තියෙන රික්වයර්මන්ට්ස් තියෙනවා නම් ඔයා යාලට මේල් එකක් දාන්න. මෙන්න මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකත් එක්ක මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක මම ජොයින් වෙන්න කැමතියි. ඔයාලා ඉල්ලලා තියෙන ක්වොලිෆිකේෂන්ස් මට තියෙනවා. ඒකට proof documents ඔයාගේ ඩිග්‍රී සර්ටිෆිකේට් එක එතකොට යාලා ඉල්ලලා තියෙන අනිත් requirements වල documents PDF කරලා attach කරලා යවන්න. ඒ proof documents මම attach කරලා තියෙනවා. අනිවාර්යෙන් ඔයාට reply කරනවා. ඉතින් එහෙම තනියම කරගන්න. DAD DAAD DAD මේක බලන්න මේකෙන් ඔයගලන්ට apply කරන්න පුළුවන්. ඔන්න ඕවා තමයි සරලවම
ජර්මන් වලට ඇප්ලයි කරන ක්‍රම. තව ගොඩාක් pathways තියෙනවා. මෙන්න මේ වෙබ්සයිට් එකට ගිහින් බලන්නකෝ. Make it in Germany. Make it in Germany. ජර්මනියේ වීසා වර්ග මොනවාද? Make it in Germany. ඒකට අවශ්‍ය checklist එක. ඒ කියන්නේ requirements මොනවාද? ඔක්කොම මේකේ තියෙනවා. ඔය අනිත් වෙබ්සයිට් නෙමෙයි මේක බලන්න. නැත්තම් කොලම්බු ඩිප්ලෝ. මේක බලන්නකො ඉස්සෙල්ලා. මම ඔය අවශ්‍ය ටික ඔක්කොම ඕගලන්ට දෙන්නම්. right? Okay. Make it in Germany. එතකොට ඔය jobs හොයාගන්නකොටත් එක link එකක් තියෙනවා. ඒක ඇත්තටම මට නම් දුන්නේ ඒ ජර්මනි ඉන්න කෙනෙක්ම තමයි. ඒ කියන්නේ මොනවා තිබුණත් ඒ link එකකින් ගිහිල්ලා job එකක් හොයාගන්න පුළුවන් කියලා. ඒකත් මම share කරන්නම්. ඒ වගේ ඔයගොල්ලෝ ගිහින් search කරලා බලන්න. right? එතකොට කට්ටිය මගෙන් අහනවා නර්සිං වලට ඇප්ලයි කරන කියනවා ගොඩක් අය. නර්සිං යවනවා කියලා. හැබැයි මට නම් එහෙම අර තාම හරියටම යවනවා කියන තැනක් මම එහෙම දන්නේ නැහැ. හැබැයි ස්ටුඩන්ට් යන කෙනෙක් ඉන්නවා නම් මිස්ටර් හිරුන්ට කතා කරන්න. ඒගොල්ලෝ ඔයගොල්ලන්ව කියන්නේ ස්ටුඩන්ට් යන අය විතරයි. ඒගොල්ලෝ හරි තැනකට ඔයගොල්ලන්ව යොමු කරයි. ජර්මන් ඉගෙන ගන්න පාත් එක මොකක්ද? දැන් මුලින්මනේ මේක ඉගෙන ගන්නෙනේ. A1 A2 A1 කරා ඊළඟට A2 ඊට පස්සේ B1 B1 වලට පස්සේ ඔයා ඉගෙන ගන්න යනවා B2 C1 C2 මේක නම් දැනට ලංකාවේ නැති තරම් C1 C2 කියන්නේ native level එක that you are fluent ඔයාලා ජර්මන් හොඳට පුළුවන් B1 B2 කියන්නේ intermediate level B1 B2 කියලා කියන්නේ intermediate level එක. දැන් සාමාන්‍යයෙන් ගොඩ දෙනෙක් B1 කරාට පස්සේ එතනින් එහාට B2 කරන්නේ නැහැ. මොකද එහි ගිහින් තමයි ඒගොල්ලෝ B2 කරන්න බලාගෙන ඉන්නේ. හැබැයි සමහර අය ඉන්නවා එයාලට B2 අත්‍යවශ්‍යයි. එයාලා යන ජොබ් එක අනුව, එතකොට ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක අනුව, වෘත්තීය පුහුණුව අනුව B2 කම්ප්ලීට් කරලමයි යන්න ඕන. A1 A2 මේක තමයි බේසික් ලෙවල්ස් දෙක. දැන් B1 ඕන කෙනෙක්ට කෙලින්ම B1 එක්සෑම් එක ලියන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි A1 කෝස් එක කම්ප්ලීට් නොකර A2 යන්න හිතන්නවත් බෑ. A1 A2 දෙකේම දැනුම නැතුව B1 වලට යන්න බෑ. right? අර එක්සෑම් එක මේකෙදී A1 එක්සෑම් ලියලා පාස් වෙලා A2 යනවා. A2 එක්සෑම් ලියලා පාස් වෙලා B1 යනවා. එහෙම දෙයක් නැහැ. කෙලින්ම B1 කරන්න පුළුවන්. හැබැයි මේ වැඩේ කරන්න එපා. මොකද B1 කියන්නේ ඇඩ්වාන්ස් ලෙවල් එකක්. ඔයාලා A1 එක හරි A2 එක හරි මුලින් ලියලා ඉන්න. බේසික් එකක්. A1 එක ලියනවා නම් හොඳයි. මොකද මෙතනදී ගොඩක් දේවල් ඔයාලට බලා ගන්න පුළුවන්. එකක්. කිසිම වෙලාවක මේ එක්සෑම්ස් ඔන්ලයින් කරන්න බෑ. ඔයා ගිහින්මයි එක්සෑම් එක ලියන්න ඕනේ. මේක ලියන්න තියෙන්නේ ජර්මන් කල්චරල් සෙන්ටර් එකේ. ගර්ත් ඉන්ස්ටිටියුට්. ලංකාවට එකයි තියෙන්නේ. ඒක කොළඹ බෞද්ධ නාලිකාව ඉස්සරහ තියෙන්නේ. එතකොට මේකෙදි ඔන්ලයින් කරන්න බෑ. අනිවාර්යෙන් ගිහින් කරන්න ඕන. එතකොට වෙන කන්ට්‍රි එකක ඉන්න ළමයි දැන් අපේ ඉන්න රුමේනියා නම් ගොඩක් ඉන්න ළමයි 60 70කට එහා රුමේනියා ඉන්නවා අපේ. එතකොට ඩුබයි, ඊශ්‍රායලුත් ඉන්නවා. then ඔස්ට්‍රියා, ජර්මනි, මෝල්ඩිව්ස්. දැන් මෝල්ඩිව්ස් වල ගර්ත් ඉන්ස්ටිටියුට් එකක් නැහැ.
ඉතින් එයාලා ලංකාවට ඇවිත්ම තමයි එක්සෑම් එක කරන්නේ. අනිත් රටවල් වල ගර්ත් ඉන්ස්ටිටියුට්ස් තියෙනවා ගොඩක් ඒ වගේ. දැන් රොමේනියා ගත්තොත් බුකරස් වල තියෙනවා ගර්ත් ඉන්ස්ටිටියුට් එකක්. රුමේනියා ඉන්න කෙනෙක් අන්නේ ඉන්ස්ටිටියුට් එකේ තමයි එක්සෑම් එක ලියන්නේ. හැබැයි ලෝකෙ කොහෙ තිබ්බත් එකම ස්ට්‍රක්චර් එක. අකුරක්වත් වෙනස් නැහැ. එකම process එක තමයි එක්සෑම් එක තියෙන්නේ. කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. right? එතකොට ලංකාවේ කට්ටියත් එක්සෑම් එක A1 එකකින්ම ලියන්න. නැත්නම් A2 එකක් මුලින් ලියන්න. මොකද දැන් ඔයා B1 B2 වෙනකන් යන්නනේ ඉන්නේ. ඉස්සරහට යන්න බලන් ඉන්නේ. එතනදී ඔයා ඉන්න ලෙවල් එක මොකක්ද? තව ඔයා වියදම් කරගන්න කලින් මේ ක්ලාස් එකේ උගන්වපු දේවල්ද එක්සෑම් එකට එන්නේ. එක්සෑම් ස්ට්‍රක්චර් එක අපි ඉගෙන ගත්ත දේ හරිද? මේකේ ප්‍රගතියක් තියෙනවද? ඒ කියන්නේ එතනින් එහාට ලොකු amount එකක් වියදම් කරන්න එපා. ඉතින් ඔයාට මේ බේසික් ලෙවල් එකෙන් ඒ හැම දේ ගැනම තීරණයක් ගන්න පුළුවන්. අනික තමයි ඔයා දැන් මෙතෙන්ට ගියපු කෙනෙක්ට තේරෙනවා හරිම වෙනස් පරිසරයක් මේක. ඉන්න කට්ටිය ටිකක් වෙනස්. එතකොට ෆොරින් එක්සැමිනර්ස්ලා නෑ ලෝකල්ස්ලම තමයි ඉන්නේ. ඔයාලගේ එක්සැමිනර්ස්ලා විදිහට. එතකොට මෙතනදී එක්සෑම් එක යන්නේ කොයි විදිහටද? ඒකේ ස්ට්‍රක්චර් එක මොකක්ද? සහ ඔයා ඒකට පොඩක් ෆැමිලියර් වෙනවා. ඇඩ්වාන්ස් එක්සෑම් එකක් ලියන්න කලින් ඔයාට ඔන්න හුරු පුරුදුයි පැතැන. එතකොට එතන වෙන පිළිවෙල ඔයා ඉගෙන ගන්නවා. ඒ හින්දා තමයි අපි කියනවා බේසික් ලෙවල් එකක් ලියලා ඉස්සරහට යන්න. ඒක තමයි සාර්ථක. නැත්නම් මටත් කීවේ කිව්වා කෙලින්ම B1 කරන්න කියලා. ඒක ඉතින් ඇත්තටම ඒක ළමයි කරන්නේ මෙන්න මේ හේතුව හින්දානේ. A1 එකට 36000යි එක්සෑම් ෆී එක. A2 36000යි එක්සෑම් ෆී එක. B1 40000යි B2 40000යි. එතකොට ඔයා B1 ලියලා එකපාරම පාස් වුණා කියලා හිතන්නකෝ. එතකොට ඔයාගෙන් අහන්නේ ඔයා A1 ලියලා දාවේ. A2 ලියලා දාවේ. ඒවා ලීවත් එකයි නැතත් එකයි. ඔයාගේ highestම level එක තමයි යාලා බලන්නේ. එයා දැන් B1 qualified. හරි ඒ හේතුව හින්දා සල්ලි ඉතුරු කරගන්න අර ඇත්තට මේක අපිට කැමති දෙයක් ඒකනේ. පුළුවන් නම් ඒක හොඳ දෙයක්. ඒ චේතනාවෙන් අපි කෙලින්ම B1 එක ගන්නවා. හැබැයි B1 ෆේල් වුණොත් වෙන්නේ අර ඔක්කොටම වඩා ලාභයක් තමයි වෙන්නේ. මොකද ආයෙ සල්ලි ගෙවලා ලියන්න. නේ? ඊට වඩා ස්ටෙප් බයි ස්ටෙප් ගියපුවාම වෙන්නේ ඔයාගේ ලෙවල් එක ඔය පියවරෙන් පියවර ඉගෙන ගන්නවා. වගේම ඔයාගේ සල්ලි නාස්ති වෙන එකත් එකෙන් අඩු වෙනවා. එකපාර පාස් වෙන පැත්ත ඒකේ ප්‍රවණතාවෙත් වැඩි වෙනවා. ඒ හින්දා ඉතින් A1 හරි A2 හරි මුලින් ලියන එක තමයි හොඳම දේ. මගේ ළමයින්ට නම් මම කෙලින්ම B1 යන්න කොයි වෙලාවකවත් රෙකමන්ඩ් කරන්නේ නැහැ. එතකොට අර එක්සෑම් ෆී එක ඔයාලා ජර්මන් කල්චරල් සෙන්ටර් එකට ගෙවන්න ඕනේ. දැන් එකක් හරි ෆේල් වුණොත් ආයෙ ඉතින් සල්ලි දීලා ඕන තරමක් ලියන්න පුළුවන්. හැබැයි A1 A2 නම් ෆේල් වෙන ප්‍රවණතාවය අඩුයි. A1 නම් අපේ 100%ක්ම වගේ ප්‍රතිඵල තියෙනවා. A2 98ක්. මොකද A2 වල ෆේල් වෙන්න පුළුවන්. රීඩින් පාර්ට් එකේම ෆේල් වෙන අය ඉන්නවා. B1 වල තියෙන 90ක් 85ක් අතර. A1 A2 සාමාන්‍ය ළමෙක් හරියට දෙන දේ බැලුවොත් ෆේල් වෙන්නේ නැහැ ළමයි. ඔයාලා වෙන දේවල් පාඩම් කරන්න ඕනෙත් නැහැ. මම දෙන ටික විතරක් බලාගත්තා නම් උගලන්ට 80ක් 90ක් අනිවාර්යෙන් ගන්න පුළුවන්. ඒ නිසා අර ස්ටෙප් බයි ස්ටෙප් අර මම කියන පිළිවෙලටම යන්න. A1 A2 මේක හැම මාසෙකම එක්සෑම් තියෙනවා. එක්සෑම් එකට රෙජිස්ටර් වෙන්නේ කොහොමද?
කවදද එක්සෑම්ස් තියෙන්නේ? ඒවා ඔයගොල්ලෝ බලන්න අවශ්‍ය නැහැ. කෝස් එක ඉවර වෙගෙන එනකොට මම ඔයාලට ඉන්ෆෝම් කරනවා මෙන්න මෙදාට එක්සෑම් රෙජිස්ට්‍රේෂන්ස් තියෙනවා. මේ ලින්ක් එකෙන් මේ පිළිවෙලට ගිහින් රෙජිස්ටර් වෙන්න. ඒවා ඔක්කොම මම ගෲප් එක දැනුවත් කරනවා. ඔයගොල්ලෝ බලන්න අවශ්‍යම නැහැ. right? B1 B2 එකක් නම් සාමාන්‍ය මාස 3කට සැරයක් 2කට සැරයක් වගේ තමයි තියෙන්නේ. ඒකත් සීට් එකක් ගන්න හරිම අමාරුයි. පළවෙනි එක බැරිනොත් ඉතින් ආයෙත් තව මාස 3කින් තමයි ඔයාලට ඇප්ලයි කරන්න වෙන්නේ. ඒ වගේ මම ඔයගලන්ට කියලා දෙනවා කොහොමද මේක ඔන්ලයින් ඇප්ලයි කරන්න තියෙන්නේ, කොහොමද ඇප්ලයි කරන්නේ, කොහොමද පේමන්ට් කරන්නේ. අර මට ඔයගලන්ව රෙජිස්ටර් කරවන්න බෑ. නමුත් ඔයාලට රෙජිස්ටර් වෙන්න ඕනේ පිළිවෙල මම කියලා දෙනවා. right? ඕක තමයි කියන්න තියෙන්නේ. දැන් අර ළමයින්ට තව තියෙන ප්‍රශ්නයක් තමයි IELTS මාස 6න් එක්ස්පයර් වෙනවා. මේකත් එහෙමද? A1 A2. දැන් මේක ඔයගොල්ලෝ සර්ච් කරලා බැලුවොත් තියෙනවා this certificate do not expire. expire වෙන්නේ නැහැ lifetime valid කියලා. හැබැයි ඔයා ඇප්ලයි කරන සමහර ආයතන සමහර යුනිවර්සිටිස් එයාලගේ රික්වයර්මන්ට්ස් තියෙනවා මේ සහතිකේ මේ සර්ටිෆිකේට් එක අවුරුද්දක් හෝ අවුරුදු දෙකකට නොඅඩු ඩේට් වෙලා තිබිය යුතුයි. මොකක්ද ඒක පිටිපස්සේ තියෙන තියරි එක? එකෙන් කියන්නේ අර මේ දැන් මම මේ අවුරුද්දේ A1 ඉගෙන ගන්නවා. තව අවුරුදු 3කින් A1 එකේ මොනවා හරි දෙයකට ඇප්ලයි කරනවා. ඔයා ගෙදර නිකන් ඉද්දි ජර්මන් කතා කරන්නේ නැහැනේ. අර සහතිකේ හොඳට ලකුණුත් තියෙන 90ක් විතර. හැබැයි එම්බසි එකට ගියාට පස්සේ ඔයාට නමවත් කියන්න බෑ. මතක නැහැ. කොලයක් ළඟ තිබිලා වැඩක් නැහැ. භාවිතේ නැතිව. නේ? ඔයාට ඒක ප්‍රැක්ටිකලි යූස් කරන්න බැරි නම් කොලයක් ළඟ තිබ්බට පාස් වුණා කියලා ඇති වැඩක් නෑ. අන්නේ හේතුව හින්දා තමයි අවුරුද්දක් හෝ අවුරුදු දෙකකට නොඅඩු කියලා කියන්නේ. ඔයා ජර්මනි වලට නැත්නම් ඔයා ජර්මන් ස්පීකින් කන්ට්‍රි එකකට ගියොත් ඔයාගේ සහතිකේ ලයිෆ් ටයිම් වැලිඩ්. මොකද ඒ ජර්මන් කතා කරනවනේ ප්‍රැක්ටිස් එක තියෙනවනේ. අන්නේ හේතුව හින්දා. B1 එකට නම් කට්ටිය කියනවා මේකත් එක්ස්පයර් වෙන්නේ මේක අනිවාර්යෙන් අවුරුද්දක් ඇතුළත ඉල්ලනවා. ඔයා ඇප්ලයි කරන දෙයට අවුරුද්දක් ඇතුළත B1 එක ඕනේ. කවුරු කිව්වත් එම්බසි එකෙන් අවුරුද්දක් ඇතුළත ඉල්ලනවා. හඳ ඒව ඔළුවේ තියාගෙන ඔයගොල්ලෝ වැඩ කරන්න. සාමාන්‍ය B1 එකක් කම්ප්ලීට් වෙන්න අවුරුද්දක් යනවා. මොකද ඔය කොච්චර කීවත් මාස 6න් 7න් ළමයි කරගන්නවා කියලා ජොබ් එකක් නැතුව මේකටම කැප වෙන කෙනෙක්ට පුළුවන්. එහෙම නැතුව ජොබ්ස් එක්ක ඔයගොල්ලෝ ෆැමිලිස් වල තියෙන වැඩත් එක්ක එහෙම ඉන්න කෙනෙක් නම් අනිත් එක එක්සෑම් එකක් ලියලා ඊළඟ එක්සෑම් එක ලියන්නවා සාමාන්‍යයෙන් ඉන්නවනේ ටික කාලයක් නේ. ඒ හින්දා මේකට අනිවාර්යෙන් අවුරුද්දක් යනවා. B2 එකක් නම් අවුරුදු එකහමාරක් අනිවාර්යෙන් යනවා. එහෙම අපේ යුනිවර්සිටි එකෙන් එළියට යන ළමයිනුත් B1 එකක් තමයි මුලින්ම ලියන්නේ. එහෙම එකේ ඔයගොල්ලෝ ඉතින් අර මාස 3න් 4න් B1 කම්ප්ලීට් කරගන්න පුළුවන් කියන එක ඒක ටිකක් අමාරුයි. කරන්න බැරිම දෙයක් වගේ තමයි. ඒකට ඒක මම අර ඔයගොල්ලන්ව බෑ කියන තැනට දාන්නේ. හැබැයි අමාරුයි. රිස්ක් එකක් තියෙන එක චැලෙන්ජින්. right? එතකොට එක්සෑම් වැලිඩිටි එක ගැන තමයි මම ඔය කිව්වේ. ලකුණු 60ට වඩා ගන්න ඕනේ පාස් වෙන්න. ඕනම කෙනෙක් 60ට වඩා ගන්න ඕනේ. මම චුට්ටක් A1 වල උගන්වන්නේ මොනවාද? දැන් ඊයේ පෙරේදත් මම අර නම්බර්ස් උගන්වනකොට මගෙන් අහනවා නම්බර්ස් ලියන්න එනවද එක්සෑම් එකේ? සාමාන්‍යයෙන් ඔයාලට A1 වල උගන්වන්න කියන්නේ 1 ඉඳලා 100ට විතරයි. හැබැයි මගේ 10 18 වගේ වෙනකම්ම මම උගන්වනවා. ඒකට හේතුව ළමයි ඉගෙන ගන්න දේ ඕගොල්ලෝ සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න ඕනේ A1 වලදී.
අනික නම්බර්ස් ලියන්නේ නැහැ. මේක ග්‍රැමර් පේපර් එකක් නෙවෙයිනේ. හැබැයි ටයිම් එක. එතකොට ප්‍රයිස් එක, ඒජ් එක, බෝන් ඉයර් එකක්. ඔය හැමදේම කියන්න ඔයාලට නම්බර්ස් ඕනි. එහෙනම් ඒක අත්‍යවශ්‍ය පාඩමක් මේකෙදි. ඒ වගේ අපිට මේක එන්නේ නැහැ කියලා ස්කිප් කරලා යන්න බෑ. A1 වලදී greetings, alphabet, pronunciation rules, then numbers, official, unofficial time. ESAMA has have helping verbs. Definite article, indefinite article, possessive articles, noun gender, then verb conjugation, regular verbs, irregular verbs, yes no questions, negations in German, modal verbs, can, should, must, then phrasal verbs, hang up, get up, wake up, those are phrasal verbs. Then අපි කියන ඒවට separable verbs කියලා. WH questions, subject, direct object of the sentence. Then future tense එක, present tense එක. වගේම negations in German I told you, no? Then request එකක් හදන විදිය. Can you please give me a glass of water? Command එකක්. You are not allowed to smoke here. ඒ වගේ. Email writing, web article reading, listening activities. ඔන්න ඔය වගේ කියන vast area එකක් ඇත්තටම A1 වලදී cover වෙනවා. දැන් ළමයි හිතනවා A1 වලදී වෙන්නේ අර නිකන් නම කියන්න, වයස කියන්න ඉගෙන ගන්නවා. හරියට A1 එකක් ඉවර වුණොත් ඔයගොල්ලෝ ටිකක් හොඳට ජර්මන් කතා කරනවා. A2 එක self study කරගන්න පුළුවන් තැනකට හරියට ඔය කියන content එකත් එක්ක A1 cover වුණොත් පුළුවන් අත්තටම. එතකොට මෙතනදී speaking practice කරන්නේ කොහොමද? දැන් ඔයාලා හිතන්න මම self introduction උගන්වනවා. හැම කෙනාගේම මම කොච්චර වෙලාව ගියත් self introduction ගන්නවා. එදාට හැබැයි ක්ලාස් එකේ ළමයි 70ක් ඉන්නවනම් ළමයි 20යි 15යි sessions වලට එන්නේ. ඒක 60ක් හිතේ. දැන් ගිය පාර ක්ලාස් එකේ ළමයි 70ක් හිටියා ළමයි 11යි practice session එකේ. ඒ වගේ තමයි අර ඉතින් ඒ can't help. එතකොට pronunciation rules ඉගන්නුවම මම ඔයගලන්ට දෙනවා reading screen එකේ දානවා passage එකක් paragraph එකක් ඒක කියවන්න කියලා ඔයගලගේ pronunciation rules බලනවා. එතකොට listening activities ඔයගලන්ට papers දීලා ඒ listening activities මම විනාඩි 20 play කරලා ඔයගලගේ marks බලනවා කොහොමද? ගොඩක් ළමයි ඇත්තටම recordings වලට හුරු වෙනවා. sessions 4කට විතර තමයි ළමයි ඔක්කොම ඉන්නේ. එතනින් එහාට live sessions වලට ඉන්නේ ළමයි 10යි 15යි. දැන් 131 group එකේ ළමයි ඒ කියන ළමයි 80ක් 90ක් හිටියා. හැමදාම ළමයි 6 දෙනයි. ඒකට හේතුව ඔයගලොත් ඒක වෙයි. මොකද හරිම හිමින් තමයි ලෙක්චර් එක යන්නේ. එතනදී ළමයෙක්ට අර ලයිව් සෙෂන් එකට ඉන්නවට වඩා එයාලා හුරු වෙනවා. ඒගොල්ලන්ට ආපහු බෑක් කර කර ඒක බලන්න පුළුවන්නේ. ඒ හින්දා ඒගොල්ලෝ රෙකෝඩින්ග්ස් වලට හුරු වෙනවා. රෙකෝඩින්ග්ස් YouTube එකට අප්ලෝඩ් කරලා ඔයාලට ප්‍රයිවට් ඇක්සස් දෙනවා බලන්න. ඒකෙදී අර ඔයගලන්ට පැකේජ් එකක් හරි දාගෙන ඕන තරම් වෙලා ඒක බලන්න පුළුවන්නේ. ඒ වගේම නැත්තම් අර SS ගහලා ඉවරලා ඩවුන්ලෝඩ් කරගන්න. එතකොට ඔයගොල්ලෝ ගාව අයෝකේ මැකුවද නැද්ද එහෙම හිත ඉන්න දෙයක් නැහැ. ඔයාලට වීඩියෝස් ටික තියෙනවනේ. එහෙම පිළිවෙලට ඒ ටික හදාගන්න. right? රෙකෝඩින්ග්ස් බලන අය එක්සෑම් ලියනවා නම් මාව දැනුවත් කරන්න ඕනේ. ඊමේල්ස් එහෙම ලියලා මගෙන් ඒවා කරෙක්ට් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ අර ගිහිල්ලා තනියම ලියනවට වඩා
ඔයා ඉන්න ලෙවල් එක මගෙන් චෙක් කරගෙන යන්න ඕනේ. එතකොට අර මොනවා හරි ගැටලුවක් තිබුණොත් එයාලට මේ වගේ ක්ලාස් එකක් තියෙන වෙලාවකට ඇවිල්ලා මගෙත් එක්ක කතා කරන්න පුළුවන්. නැත්තම් මගේ නම් එක කොහොමද දැන් ඇඩ් කරනවනේ. එතනදී ඕන වෙලාවක WhatsApp හරි normal call එකක් හරි මට ගන්න. සාමාන්‍යයෙන් දැන් මේ ටිකේ නම් මාර්තු වෙනකම් වැකේෂන් කැම්පස් එකේ. එතකොට පටන් ගත්තට පස්සේ 5 වගේ වෙනකම් මම ලෙක්චර්ස් වල ඉන්නේ. එතනදී හදිස්සියකට ආන්සර් නොකළොත් ඔයගලන්ට Zoom link එක දාපු නම්බර් එක තියෙන්නේ. ඒකට කතා කරන්න පුළුවන්. මම ආන්සර් කරේ නැත්තම්. එතකොට මම වැඩ ඉවර වුණාම අනිවාර්යෙන්ම ඔයගලන්ට කෝල් බෑක් කරනවා. රයිට්? ඒ වගේ ප්‍රශ්න තියෙන ඒවා ඔයාලට පහසු වෙලාවක් දාගෙන මගෙන් අහගන්න පුළුවන්. ප්‍රැක්ටිස් සෙෂන්ස් වලට එන්නේ නැත්තම් ඒකත් WhatsApp කෝල් එකකින් හරි කතා කරලා මට කියලා ඔයාලට පහසු වෙලාවක ඒ ප්‍රැක්ටිස් සෙෂන්ස් ටික මට දෙන්න. දීලා ඔයාලගේ ලෙවල් එක මෙෂර් කරගන්න. රයිට්? දැකලා නැති කට්ටියට මෙන්න මේක තමයි ජර්මන් කල්චරල් සෙන්ටර් එක. ගර්ත ඉන්ස්ටිටියුට්. කොළඹ තමයි තියෙන්නේ. දැන් යාපනයේ බ්‍රාන්ච් එකක් ඕපන් කරා. ඒක නම් පොඩි එකක්. හැබැයි ඔක්කොම එක්සෑම්ස් යන්නේ කොළඹ තියෙන මෙන්න මේකේ. දැන් ওই ජපනීස් වලට එහෙම අපි කියනවා ස්පුට්නික් කියලා. ජර්මන් වලට ගර්ත ඉන්ස්ටිටියුට් එක. කියන්නේ එහි භාෂාව ව්‍යාප්ත කරන ආයතනය තමයි මේ. ඔයාලට මම සහතිකයක් දුන්නට වැඩක් නැහැ ජර්මනි වලට යන කෙනෙක්ට මේකේ එක්සෑම් එක ලියලා ඒකේ සහතිකේ තමයි ඔයාලව අර ඉන්ටර්නැෂනලි ඒක තමයි ඔයගොල්ලන්ගේ පිළිගන්නේ. එක්සෑම් එක ලියන හැමෝටම પાස්පෝර්ට් එක තියෙන්න ඕනේ. මොකද ID එකෙන් නෙමෙයිනේ. මේක ජාත්‍යන්තරව පිළිගන්න සහතිකයක්. එතනදී ඔයාව අඳුනගන්නේ પાස්පෝර්ට් නම්බර් එකෙන්. නිසා પાස්පෝර්ට් නම්බර් එක තමයි රෙජිස්ට්‍රේෂන් වලට ගන්නෙ. පාස්පෝර්ට් නැති අය ඉතින් පාස්පෝර්ට් එක හදාගන්න වෙනවා අනිවාර්යෙන්ම. රයිට්? එක්සෑම් ලියනවා නම්. 33000 තිබුණේ එක්සෑම් ෆී එක 2025. 2026 වෙනකොට 36000ක් වෙලා තියෙනවා. මේක ඉතින් දැන් තව දෙයක් තියෙනවා ළමයින්ගේ මතයක් තියෙනවා. ඔයාලා ආයතනයේ ඇතුලේ ඉගෙන ගන්න අය නෙමෙයි. පිටින් ඉගෙනගෙන යන අය. එක්ස්ටර්නල් ස්ටුඩන්ට්ස්ලා. ඔයාලට ලකුණු අඩු කරනවා කියලා හිතනවා. එහෙම දෙයක් නෑ. දැන් මගේ ළමයි මේ අන්තිමට ලියපු ගර්ල් කෙනෙක් එයා සති 3කින් ලිව්වේ 3කින් හරි 4කින් හරි. ඒකත් රෙකෝඩින්ග්ස් වලින් ලියපු ළමයි 90ක්ද කොහෙද තිබුණා. ඒ වගේ 73 78 එහෙම තිබුණ ළමයි හිටිය රෙකෝඩින්ග්ස් බලලා ලියපු අය. එහෙනම් එයාලට ලකුණු 60ක් විතරක් දීලා පාස් කරන්න පුළුවන්. එහෙම කරන්නේ ඔයාගේ හරි. ඔයා පාඩම් කරලා නම් ඔයාගේ හරි ලකුණු යාලා දෙනවා. ඕකේ A2 වල එහෙම ඉන්ටර්නල් ළමයි. ඔයාලට වඩා දෙතුන් පාර ෆේල් වෙච්ච ළමයි ඉන්නවා එකේ. යාර එක ආයතනයේ ඇතුළේද යාලා උගන්වපු ළමයිද ඒක අදාළ වෙන්නේ නැහැ. ඔයා හරියට සූදානම් වෙලා හිටියොත් ඔයාගේ හරි ලකුණ. ඒගොල්ලෝ හරිම ෆෙයා විදියට ඒක බලනවා. රයිට්? සාමාන්‍ය රිසල්ට්ස් දෙන්න මාසයක් කියලා කියන්නේ. මාසයක් නම් යන්නේ නැහැ. දවස් 5න් 6න් ඔයගොල්ලන්ගේ රිසල්ට් ඒගොල්ලෝ රිලීස් කරන වෙලාවලුත් තියෙනවා. මාසයක් යන්නේ උනට මාසයක් දාලා තියෙනවා. මාසයක් යනවා කියලා. ඔන්න ඕක තමයි ජර්මන් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න පාත්වේ එක. සාමාන්‍යයෙන් දෙයක් ඔයාලා ඉගෙන ගන්න කලින් මම යන්නේ කොහොමද? මේකේ පාත්වේ එක මොකක්ද කියලා හරි දැනුමක් තියෙන්න ඕනේනේ නේ? ඒ හින්දා තමයි ওই ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එකක් අරගෙන ඔයගොල්ලෝ මේක දැනුවත් කරන්නේ. දැන් ස්කිල්ස් 4ක් තියෙනවා කිව්වනේ. reading, listening, writing, speaking. මේ වගේ අර සාමාන්‍ය විනාඩි 20ක 25ක පේපර් එකක් හම්බෙන්නේ. එතකොට ඒවා මම වෙනම කතා කරනවා එක්සෑම් ප්‍රිපරේෂන් වලදී මේ වගේ ස්ට්‍රක්චර්ස් කොහොමද? එතකොට දැන් ස්පීකින් එහෙම ගත්තම
හැම වෙලාවෙම ඕගොල්ලෝ කියන්නේ ස්පීකින් කියන්නකෝ. එතකොට යම් තැනකදී ඔයාලා ස්ටක් වෙනවා නම් ඒ ලකුණ ඕගොල්ලෝ නැති කරගන්න නැතුව කොහොමද ඒක ස්කෝර් කරන්නේ? එතන රියැක්ට් කරන්න ඕනේ කොහොමද? සහ එන්න පුළුවන් ප්‍රශ්න මොනවාද? ආවේ මොන ප්‍රශ්නද? ඒ හැමදේම අපි එක්සෑම් ප්‍රිපරේෂන් කියන පාර්ට් එකේදී කතා කරා. ඕකේ. ඔන්න ඔය ටික තමයි ඔයගලන්ට කියන්න තියෙන්නේ. දැන් අර ජොබ්ස් වලට ළමයින්ට තියෙන ප්‍රශ්න මම මේ ජොබ් එක කරනවා. මම මේකට යන්න බලන් ඉන්නවා. ඉතින් එතනදී ඔයගොල්ලෝ මට වෙනම කතා කරලා ඒක කියන්න. මොකද මමත් ඊට පස්සේ බලලා ඔයගලන්ට ඔයාගේ රික්වයර්මන්ට් එක අනුව තමයි කියන්න ඕනේ. මේ පාත්වේ එකේ යන්න. එතකොට ඔයාට ඕන ලැන්ග්වේජ් ලෙවල් එක මේක. ඒ නිසා අර එහෙම අහලා තමයි මමත් කියන්නේ. ඔයගලන්ගේ ප්‍රශ්න. මම චුට්ටක් බලන්නම් ප්‍රශ්න මොනවාද කියලා. අද රෙකෝඩින් එකක් දෙනවා. බැචලර් එක 3 years मैडम නම්. ඔව්. Yeah. मैडम මම 124 ක්ලාස් එකේ හිටපු මිනුකගේ අම්මා. ඔව් එතකොට මිස්. මැඩම් යාට අවුරුදු 12යිනේ දැන් ඔව්. 13යි. ඔව්. කරගෙන යනවා මැඩම්. ඒ කියන්නේ පොත්ත ඔව්. බලලා ඒ වැඩ ටික කරගෙන යනවා. ඔව් මේ මිස්. පටන් ගන්න ක්ලාස් එකට ඇක්සස් ඉල්ලගන්න තමයි කතා කරේ මැඩම්. ඒක ගැටලුවක් නෑ මිස්. මට මිනුකේ නේද? මිනුනේද? මිනුක. ඔව් මිනුක ජයවීර. මිනුක. ඕකේ ඕකේ. මිනුක මතකයි. ඔව්. මිස් මෙහෙම කරන්න. මට මැසේජ් එකක් දැම්මද WhatsApp එකට? ඔව් මැඩම්. ඕකේ. මට දැන් 124. දාන්න 124 නේ. ඔව්. මට සෙනසුරාදානේ පටන් ගන්න මිස්. ඒ නිසා දැන් දාන්න එපා. අර මැසේජස් එකපාර එනකොට ඒ කියන්නේ ගොඩක් ෆිල් වෙනවනේ මට සෙනසුරාදට. දිල්ක ඉන්නවද මෙතන? දිල්ක ඉන්නව නේද? නැද්ද? ඕකේ. මෙහෙම කරන්න මිස්. මිස්ම මටම දාන්නකෝ මගේ නම්බර් එක තියෙනවනේ. මට ඔව්. සෙනසුරාදා හවසට 7ට මේක පටන් ගන්න. 6ට විතර මිස් මට එක්ක කෝල් එකක් ගන්න නැත්නම් මැසේජ් එකක් දාන්න. මම එතකොට පුතාව ඒ ගෲප් එකට ඇඩ් කරන්නම්. හා මැඩම්. right? හරි thank you මැඩම්. හරි ඕකේ. අර එතකොට මිස් දැන් මිනුකට අවුරුදු 13යිනේ. අපිට ඔව්. ඕන නම් මෙයාට අර ස්ටඩ් ඩොයිච් කියන දැන් අපි මේ ලොකු අය ලියන එක නෙමෙයි මෙයාගේ ලෙවල් එක බලා ගන්න ඕන නම් අර අවුරුදු 16ට අඩු අයට තියෙන ෆිට් ඉන් ඩොයිච් කියලා. ඒ කියන්නේ ඔය එක්සෑම් එකම චුට්ටක් අර කියන්නේ ඊට වඩා ඇඩ්වාන්ස් නැතුව පොඩක් සිම්පල් විදිහට. හා මැඩම්. පුතා කැමති නම් අපිට ඒක ලියවලා බලන්නත් පුළුවන්. ඉස්සෙල්ලා මේකේ ගිය දෙන් එතකොට ආයෙ නැවත ඔව්. පොඩක් අපව මතක් වෙනවනේ. එතකොට අපි බලමු. මතක් වෙන්නේ. ඔව්. ඔව් එහෙම කළා මැඩම් මෙහෙම ලියමු එක්සෑම් එක. ඔව්. චුට්ටක් බලමු. එතකොට අපිට ලෙවල් එක බලා ගන්න පුළුවන් නේ. පුළුවන් හා මැඩම්. ඔව්. හරිනේ මිස්? හරි ඕකේ. බැචලර් එකක් 3 years නම් බැරිද? ඒක චුට්ටක් අහලා කියන සාමාන්‍යයෙන් බැචලර් මාස්ටර්ස් වලට යන්න අපි 4 year degree එකක් තමයි ඉල්ලන්නේ. ඒක වගේ අර GPA එක චුට්ටක් බලලා ඒකත් එක්ක ගෙහන් මම පොඩ්ඩක් කියන්න මට ඒක මතක් කරන්න. වා මැසේජ් එකක් හරි දාලා මම ඒක බලලා කියන්න. මට GPA එක දාලා තියන්නකෝ. ඕස්ට්‍රේලියාව වලට බැංකින් ජොබ් එකකට යන්න පුළුවන්. හැබැයි භාෂාව ඕනේ. අඩුම B1 එකක්වත් ඕනේ. සහ ඔයා මෙහි බැංකින් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කෙනෙක් නම් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් නම් ඒ ගැන මොනවා හරි ඩිග්‍රී එකක් තියෙන කෙනෙක් නම් තමයි ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ. ඒකෙදිත් බලන්න ඕන ඕක ඕස්ට්‍රියා යන කෙනෙක්ට OST එක්සෑම්ස් පිළිගන්නවා. ඒ කියන්නේ ඕස්ට්‍රියාවල ජර්මන් භාෂාව ව්‍යාප්ත කරන ආයතනය. ඒක දැන් අලුතෙන් තමයි ලංකාවට ආවේ. ඒකේ එක්සෑම් ලියන්නත් පුළුවන්. හැබැයි ඔයා බලන්න ඕනේ හේට ඉල්ලන්නේ ගර්ත් ඉන්ස්ටිටියුට් එකද OST එකද කියලා. බොහෝ දුරට OST එකෙන් ඇප්ලයි කරන්න පුළුවන්. ස්කිල් එකකින් විතරක් ආර්ට් වලට යන්න පුළුවන්. මාලික මට ඒක චුට්ටක් ඒ කියන්නේ පැහැදිලි මදි. ඔයා මට ඒ කියන්නේ අවුස්බිල්ඩුන් නේ. අවුස්බිල්ඩුන් වලට ඔයා එතකොට මේ Excuse me, miss. ඔව්. මාලිකා ඔව් මම මාලිකා කිය. තමයි මෙසේජ් එක දැම්මේ.
ඔව්. මිස් මම ආර්ට් කරනවා. ඒ හරි. ලෙවල් ඕ ලෙවල් දෙකම ආර්ට් කරා මම. හරි. මෙහෙමයි මිස් මට උපාධිය ඒ කියන්නේ සර්ටිෆිකේට් වත් කෝසස් කරලවත් සර්ටිෆිකේට් මුකුත් නැහැ. හැබැයි මගේ ස්කිල් එක තියෙනවා සාමාන්‍යයෙන් මම කැන්වස් ආර්ට් සංකීර්ණ ඒවා කරනවා. මට ඒ වීසා එක යටතේ යන්න තමයි මම චුට්ටක් බලන්නේ. හවුස් බිල්ඩ්. ඔයාට A levels තියෙනවද? ඒ කියන්නේ ඒක A levels පාස්ද? ඔව් මිස් B එකක් ආ තියෙනවා ආර්ට් වලට. ඒ ආ ලෙවල් ඕකේ. පාස්. පාස්. A level පාස් නම් අපිට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට වයස අවුරුදු 35ට අඩු වෙන්න ඕනේ. එතකොට ඔය ආර්ට් පැත්තට වෘත්තීය පුහුණුවක් තියෙනවද? ඒක චුට්ටක් මම හරියට බලන්න ඕනේ. අර මම කියපු ටික ඒ කියන්නේ තියෙනවා ඔක්කොටම. හැබැයි දැන් කුකරි වලට ඒ හැම දෙයකම තියෙනවා. එතකොට ඕවටත් තියෙනවා. එතකොට ඔය කියන චුට්ටක් මම බලලම කියන්නම් මාලිකා මට හැබැයි මතක් කරන්න ඕනේ. එතකොට මම බලලා හරි කියන්නම්. මිස්. right? හරි මිස් මම සාමාන්‍යයෙන් ඩිසයින් සයිට් එක තමයි චුට්ටක් බලන්නේ. ආ හැබැයි IT මම කරලා නැහැ. හරි. නමුත් ටැටූ වගේ එහෙම සයිඩ් එකකින් චුට්ටක් try කරනවා යන්න බලන්න. මොකද ඩිසයින් සයිඩ් එකේ හින්දා. සයිඩ් එකේ. හරි. මට මෙහෙම කරන්න. ඒක දැන් ආ. අලුත්ම පැත්තක් නේ ඇත්තටම ආපු. එතකොට ඒක මට හ්ම්. චුට්ටක් ඔයා මතක් කරන්න මම බලලා කියන්නම් සෙනසුරාදාට කලින්. හරි මිස් thank you. right? okay. tourism job එකක් කරන්න සඳහා German language learning කරන්න. tourism job එකක් කරන්න ජාලි ඒ කියන්නේ ලංකාවේද? නැත්නම් එහෙ ඇප්ලයි කරන්න. ඒක ලංකාවේ බලන්න ලංකාවේද? ඕකේ. ටුවරිසම් ජොබ් එකකට ඉතින් ඔයාට මේ ලැන්ග්වේජ් ලෙවල් එක ටුවරිසම් යනවා නම් A2 එකකින් පටන් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා ෆීල්ඩ් එකේ ඉන්නකොට ඔයාට A2 එකක් තියෙනකොට ප්‍රැක්ටිස් එකත් එක්ක අපි ඉගෙන ගන්නවානේ. B1 ඔව් එකක් තිබුණොත් හොඳයි. නමුත් A2 එකකින් ඔයාට කියන්නේ කන්ටිනියු කරන්න පුළුවන්. නමුත් B1 එකක් කරගන්නවා නම් අර ටුවරිසම් කියන්නේ අපි දෙයක් හරියට කියන්න එපයි. එතනදී B1 එකක් අනිවාර්යෙන් තිබුණොත් හොඳයි. හැබැයි අර ඔයා A2 එකකින් ඔයාට ස්ටාර්ට් කරන්න පුළුවන්. අර අපි ඉන්ඩස්ට්‍රි දැන් මම ඇත්තටම මම කරපු ඒ කියන්නේ රිසර්ච් එක කරේ බීච් බොයිස් ලගේ ලැන්ග්වේජ් ලෙවල් ඒ කියන්නේ ලැන්ග්වේජ් එක ඇක්වයර් කරගන්න විදිහ. දැන් ආහා අපේ නැෂනල් ගයිඩ්ස්ලා වෙනස් බීච් ඒගොල්ලෝ ප්‍රොෆෙෂනල් නේ බීච් බොයිස්ලා වෙනස්. එතනදී අර ඒගොල්ලෝගෙනුත් අර අපි ඉගෙන ගත්ත දේ තමයි අලා එක වචනයක් අල්ලගෙන ඒක දිගේ යනවනේ. අර අපිටවත් එයාලත් එක්ක ජර්මන් කතා කරන්න බෑ. හොඳට ජර්මන් කතා කරනවා. ග්‍රැමර් නැති ආ වුණාට හරි කමියුනිකේෂන් එකක් වෙනවනේ. ඒ වගේ අනිවාර්යෙන් ඔයාට ෆීල්ඩ් එකේ ඉන්නකොට අර නිකම් මේක ප්‍රැක්ටිස් වෙනවා. ඒකට A2 එකක් වගේ කරගන්න. එතනින් එහාට ඔයාට සෙල්ෆ් ස්ටඩි කරගෙන ඒක කරගන්න පුළුවන්. ඔයා නැෂනල් ගයිඩ් හරි එහෙම දෙයකට ඇප්ලයි කරනවා නම් A2 B1 එකක් කරගන්න ඒක හොඳයි. මේක ඔයාට වටිනවා ඉතින් කරගන්න එක. 45 වලින් ඇප්ලයි ඒක කරන්න පුළුවන් නේ. ඔව් ගොඩක් ඒ කියන්නේ දැන් ඔය අපේ එන දැනට මම ළමයින්ගෙනුත් කරන්නේ ටුවරිසම් තමයි මම ටුවරිසම් ආ බිස්නස් එකක් කරන්නේ මම කරන්නේ හර්බල් මෙඩිසින් රිසර්ච් ඇන්ඩ් ආ හර්බල් මෙඩිසින් ඒ ඔයාට වටිනවා දැන් අර මොකද දැන් ඒ වගේ දෙයක් නම් මොකද අර ගෙස්ලා ඇත්තට මේ පැත්තට ඒ කියන්නේ ඒ පැත්තට කැමතිනේ. ඔව් ඒක වටිනවා. මොකද ඔව් දැන් අර අපේ එකේ යෝග ළමයින්ට ඒ කියන්නේ ගම්පා වික්‍රමාරච්චිගේ යෝග ළමයින්ට එතකොට ආයුර්වේද මෙඩිසින් ළමයින්ට තමයි ජර්මන් උගන්වන්නේ. අර ඒ කියන්නේ මේ ආහා පැත්තට ජර්මන්ස්ලා ගොඩක් එනවා වැඩි නිසා. එහෙනම් ඔයාට හොඳ ඔව් chance එකක් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න එක. Excuse me, right? miss. ඔව් ටුවරිසම් කියන්න. Excuse me, miss. මම ස්වාමීන් වහන්සේ නමක් කතා කරන්නේ. ඔව් ස්වාමීන් වහන්සේ. ඔව් මම මිස් මගේ high studies වලට ජර්මනියට යන්න හිතාගෙන ඉන්නේ මගේ හරි. PhD එකට ඇත්තටම. ඔව්. එතකොට මම ඒ නිසා මට අර ලැන්ග්වේජ් එක ගැන පොඩ්ඩක් අදහසක් ගන්න තමයි මිස්ගේ ක්ලාස් එකට මම ජොයින් වුණේ. ඔව් ස්වාමීන් වහන්සේ. මම බලාපොරොත්තුෙන් ඉන්නවා මේ අවුරුද්දේ අන්තිමට වගේ යන්න මට ස්වාමීන් හිතෙනවා වහන්සේ මෙහෙමයි. මේ ස්වාමීන් වහන්සේ අර ඉංග්‍රීසි පැත්තේනේ කොහොමද අපි ඩිග්‍රීස් වලට යනකොට PhD මාස්ටර්ස් වලට අපි ඉංග්‍රීසි මීඩියම් වල ඇප්ලයි කරන්නේ. ඔව් එතනදී ඔබ වහන්සේට අර A2 එකක් වගේ තිබුණොත් හොඳයි අර. අපේ හ්ම් ජර්මන් හ්ම් ඉල්ලන්නෙම නැහැ. නමුත් A2 එකක් වගේ කරගෙන ගියොත් හොඳයි ඉතින්. ඒක වටිනවා ඉතින් අර ලැන්ග්වේජ් ලෙවල් එක නම් ඒක. ඔව් මම ඇප්ලයි. දැන් දිගටම මිස්ගේ ක්ලාස් වලට එන්න තමයි අදහසෙන් මම පටන් ඔව්. ගත්තේ මේ
මොකද දැන් මේක මාස 3යි කිව්වහම A2 එකක් ඔව් මට හිතෙනවා මට ඊළඟට කරගන්න පුළුවන් වෙයි කරගන්න. යන්න කලින් කියලා. ඔව් මට පොඩි ගැටලුවක් තියෙන මිස් මේ දැන් බ්‍රහස්පති මේ අඟහරුවාදා නම් මට it's okay වෙලාව ඔව්. පොඩ්ඩක් සෙනසුරාදා තමයි ස්වාමීන් වහන්සේ මේ අර අපේ සෙනසුරාදා කියන අර තියෙන ටයිම් එක පොඩ්ඩක් අර තව එකක් තියෙනවා 9:11. එතකොට ඒක එක්සෑම් ප්‍රිපරේෂන් යන ගමන් තියෙන්නේ. ඒක ඉවර වුණොත් මට චුට්ටක් 8ට වගේ ඕගොල්ලන්ගේ ක්ලාස් එක ඒ කියන්නේ මේ shift කරන්න පුළුවන්. දැනට අපිට අර ටයිම් එකමයි තියෙන්නේ. එහෙම කමන්නේ මිස් වුණොත් අපිට ඔබ රෙකෝඩින් වහන්සේට වෙන්නේ අර ඒ කියන්නේ රෙකෝඩින්ග්ස් ටික බලලා මොන හරි ගැටලුවක් තිබුණොත් මම ඒක බලන්නම්. හොඳයි මිස් ඔබ මට හැම සෙනසුරාදාම ගැටලුවක් නැති වෙයි. ඔව් අර එන්න බැරි වෙන දවස්වල රෙකෝඩින් හම්බ වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ ඔව් මිස්. හැම එකටම දෙනවා ස්වාමීන් වහන්සේ. කියන්නේ හැම දැන් අපේ සාමාන්‍ය සෙෂන්ස් 24ක් යන්න ගියාට සාමාන්‍ය ඉවර වෙද්දී සෙෂන්ස් 37ක් විතර යනවා. ඒ 37ෙම රෙකෝඩින්ග්ස් ටික හම්බ වෙනවා. බොහොම ස්තුතියි මිස්. එතකොට ස්වාමීන් වහන්සේ තව දෙයක් අර Zoom link එක දාපු නම්බර් එකට ඔබ වහන්සේ මේ වෙනම කතා කරන්න. එතකොට ඒගොල්ලෝ ක්ලාස් එකට ඇඩ් කරයි. හොඳයි. ඒක මම යන්නම්. එතකොට ඔබ වහන්සේ ඇඩ් කරන්න. මේ හොඳයි. ඒකට මැසේජ් එකක් දාන්න ඒගොල්ලෝ ඇඩ් කරයි ක්ලාස් එකට. හොඳයි. බොහොම ස්තුතියි මිස්. එතකොට ෂෙෆ් කෙනෙක් විදිහට ඉන්ටර්න්ෂිප් හොයාගන්නේ කොහොමද? අවුස්බිල්ඩුන් එකක් නේ. ෂෙෆ්ලට නම් තියෙනවා. හැබැයි B2 B1 ඕනෙමයි ඔයාලට. ෂෙෆ් කෙනෙක් විදිහට කුකරි පැත්තේ යනවනම් B1 B2 ඕනේ. ඒකටත් අර මම දෙන වෙබ්සයිට්ස් වලින් ගිහිල්ලා ඔයගලන්ට හොයාගන්න පුළුවන්. ඒකේර ඔයාලා මෙහි ස්ලිදම් එකේ කුකරි ප්‍රෝග්‍රෑම් එකක් වගේ කරලා තියෙනවා නම් ඒක අර එක්ස්ට්‍රා දෙයක්. එතකොට ෂෙෆ් කෙනෙක් විදිහට ඔයා වැඩ කරලා තියෙනවා නම් ඒක ඒ කියන්නේ එක්ස්ට්‍රා බෙනිෆිට් එකක් වෙනවා ඔයාට අර හවුස් බිල්ඩින් එකකට ඇප්ලයි කරන්න. මිනිමම් B1 එකක් ඕනේ. මොකද මගේ මල්ලිත් කියන්නේ එයා ජර්මනි වලට එයා දාන්න අර එයාත් කුකරි ප්‍රෝග්‍රෑම් එකක් කරේ. දැන් එයාටත් ඔය හවුස් බිල්ඩින් එකකට B2 ඕනේ ඉතින්. B1 B2 ඕනේ. එහෙනම් ඉෂාරා මේ ඔයා B1 එකක් වෙනකන් කරගන්න. ඔයාට හැබැයි අවුරුදු 35ට අඩු නම් තමයි ඇප්ලයි කරන්න පුළුවන්. මිස් මම ඇත්තටම ග්‍රැජුවේට් කියන එක කොළඹ යුනිවර්සිටි එකේ මගේ ඩිග්‍රී ඔව්. එක මාස් මීඩියා ස්පෙෂල් එකක්. ඔව්. ඒතකොට ඒක සිංහල මීඩියම් එකක්. මම දැන් හරි. ෆීල්ඩ් එක මාරු කරලා මම දැන් ජර්නලිස්ට් කෙනෙක් විදිහට කලින් වැඩ කරේ. මම දැන් හරි. ෆීල්ඩ් එක මාරු කරලා මම කමර්ෂල් කුකරි තමයි කරන්නේ ස්ලිට් එකේ. විලියම් ආ. ඇංග්ලිස් එකේ. එතකොට ඔව්. දැන් අපේ level 3 තමයි IVQ එකක් තමයි දෙන්නේ. ඒතකොට දැන් හරි. මට ඕනේ මේක අගෝස්තු විතර ඉවර වෙනවා. එතකොට ඒකත් එක්ක කොහොමද ඇප්ලයි කරන්නේ? මට එක්ස්පීරියන්සස් නැහැ. ඒකත් එක්ක කොහොමද මම නෑ ඒක ඩිග්‍රී එකක් ප්‍රශ්නයක් තියෙනවා. වෙන්නේ දැන් ඔයා ඉන්ටර්න්ෂිප් මට එකක් 31යි දැන් වයස දැනට. ඒකයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ. එතකොට ඔයා සාමාන්‍ය මේ අවුරුද්ද වෙද්දි B1 එකක් කම්ප්ලීට් කරගන්න ඔව් ඕන. මට නැත්නම් මේකද රිස්ක් මම එකක් ස්ටඩීස් තියෙනවනේ. වලට ඔව් ෆුල් මට ඒකට කැප වෙන්න පුළුවන්. දැන් මේ අවුරුද්ද ඇතුලේ ඔව්. මේ ස්පීඩ් කෝස් එකටත් මම මැඩම්ගේ ජොයින් වෙන්න තමයි හිතන් ඉන්නේ. ඔව්. එතකොට මේ කොහොමද ඒක සහ ඒක ඒක පුළුවන් වෙයිද? වයසත් එක්ක ඒක ප්‍රශ්නයක් වේද කොහොම වෙයිද? නෑ ඔයාට මට අර රෙකමන්ඩ් කරන්න වෙන්නේ ඔයාගේ වයසත් එක්ක ගැටලුවක් නැහැ 35 වෙනකම් පුළුවන් නේ. හැබැයි 31යි නම් ඔයා 32 33 වෙද්දිවත් ලැන්ග්වේජ් එක කම්ප්ලීට් කරලා ඇප්ලයි කරන්න ඕනේ. අඩුම 30 32 වගේ වෙනකොට ඉවර කරගත්තා නම් හරි ඔයාට ඒකට අර මට රෙකමන්ඩ් කරන්න පුළුවන් වෙන්නේ ෆාස්ට් ට්‍රැක් කෝස් එකට යන්න. ඒ ෆාස්ට් ට්‍රැක් එකේ වෙන්නේ ඉෂාරා මේ කියන්නේ අර වේගෙන් කරලා ඉවර කරන එක නෙමෙයි. ඔයාලට පැය 4යි නම් කරන්න. එයාලට මම පැය 8ක් කරනවා ක්ලාස් එක සතියේට. කාලේ ඕකේ වැඩි මිස්. කරලා කරන්න. ඒක අර මිස්ටර් හිරුන්ගෙට හරි කතා කරලා අහලා ඒකත් එක්ක ජොයින් වෙන්න. දැන් මේ ඒක හැබැයි උදේට ක්ලාසස් තියෙන්නේ. ඔව් දැන් ඒකත් එක්ක එහෙම ජොයින් වුණොත් කරන්න. තව ප්‍රශ්න තියෙනවා. දැන් එහෙම ඔව්. වුණොත් ලංකාවේ එක්ස්පීරියන්සස් ඕනනේ. 3 years වගේ එක්ස්පීරියන්ස් අරගත්තොත් එතකොට 35 වගේ වුණොත් ඒත් නෑ. එතකොට මට ඇප්ලයි කරන්න ඔව්. පුළුවන් ද එක්ස්පීරියන්ස් හරහා. ඔයාට මෙහෙම ඔයා ජොබ් එකකට ඇප්ලයි කරනවා නම් කෙලින්ම ඔයාට ඒජ් එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා ඕකේ. වෘත්තීය පුහුණුවකට යනවා නම් තමයි ප්‍රශ්න වෙන්නේ. ඕකේ. ඕකේ මම. thank you. ඒක තමයි ප්‍රශ්නේ. ඔයා ජොබ් එකකට කෙලින්ම යනවනේ ඒක කිසිම ගැටලුවක් නැහැ. ඔයාගේ ඒ කියන්නේ ඒජ් එක ප්‍රශ්නයක් වෙන්නෙම නැහැ. ඔයා 40 එතකොට වලට B2 අඩුයි. එක එක්ස්පයර් වෙනවද? ඒ කියන්නේ B1 B2 ත් එක්ස්පයර් වෙනවද? එහෙම වුණොත් ඒ කියන්නේ දැන් කරලා තිබුණොත් මම එහෙම ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ ජොබ් එකකටම යන්න බලාගෙන ඉන්නවා නම් ඔයාට එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕන නම් අර එක්ස්පයර් වෙන පැත්ත තියෙනවනේ. ඒතර ආයෙ ඕන වෙන්නේ එක්සෑම් ෆීස් ගෙවලා ඒක කරන්න විතරයි නේද ආයෙ එහෙම කරන්න විතරයි. ආයෙ ඉතින් හරි කරන්න so ඕන. කමක් නැහැ හැබැයි වුණොත්
එකපාරක් හරි ආයෙ කරන්න හරි හැබැයි ඉෂාරා අර දැන් ඔයා කරන ෆීල්ඩ් එකත් එක්ක ඒ කියන්නේ හොඳ පාත් එකක් තමයි වෘත්තීය පුහුණුව කියන්නේ. ඒක හොඳටම හොඳ අනිත් එක ඔයාට අර ඒක ඒක වටිනවා. ඒ කියන්නේ අර දැන් මගේ ඉංග්‍රීසි GPA එක තියෙනවා 3.34 සෙකන්ඩ් අප එකක් තියෙනවා. එතකොට අපේ ඒක සිංහල මීඩියම් ඩිග්‍රී එකක් හැබැයි. ඒකත් එක්ක ඒක එක් ප්‍රශ්නයක් ඒක වෙනවද එතකොට? ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයා භාෂාව කොහොමත් ඉගෙන ගන්නවනේ. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රශ්නේ අර ඔයා බලන්න ඕනේ ඔයා හිතන්නේ ඔයා ජොබ් එකකට යනවද නැත්නම් වෘත්තීය පුහුණුවකට යනවද කියන එක. බෙස්ට් ඔප්ෂන් එක නම් මට හිතෙනවා දැන් ඕකෙන් පස්සේ වෘත්තීය පුහුණුවකට ඇප්ලයි කරලා ඊට පස්සේ එයාලා ජොබ් එකකට අනිවාර්යෙන් දානවනේ. ඒකට ඔයා ගියා නම් හරි. එහෙම නැත්නම් අර ඔයා කියන ප්‍රශ්නේ එනවා. ඒ කියන්නේ අවුරුදු ඒ කියන්නේ B2 එකක් වගේ ඉතින් කරගන්නවා නම් අවුරුදු දෙකක වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න ගමන් ඔයාට හිමින් ඉගෙන ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ඉක්මනට ගියොත් අර එක්ස්පීරියන්ස් එකක් ගන්න හිටියොත් එතන අර සර්ටිෆිකේට් එකේ ප්‍රශ්නයක් එනවා. ඉතින් ආයෙ සල්ලි දීලා ලියන එක තේරුමක් නැහැනේ. ඕකේ ඒක හරි. ගැටලුවක් තියෙනවා. සමහරට ඕකේ දැන් හරි. පාස් වුණාට ඊළඟ පාර පාස් වෙන්නේ නැති වෙන්නත් පුළුවන් ඉතින්. ඒක අපිට කියන්න බෑ. මැඩම්ගේ මේ ෆිසිකල් ක්ලාසස් තියෙනවද? එහෙම ෆිසිකල් ක්ලාසස් නැහැ. අර ඔන්ලයින් ටිකම තමයි තියෙන්නේ ඔක්කොම. ඕකේ. ඕකේ thank you මැඩම්. ඒක ඔයා බලලා බලන්න. ඒක තීරණය කරන්න. ඕකේ thank you. Okay, then Australia. ඕස්ට්‍රියාව වලට දැන් මෙහෙම ඕස්ට්‍රියාව වල ඇත්තටම පාවිච්චි කරන ලැන්ග්වේජ් එකේ වෙනසක් තියෙනවා. හැබැයි ස්ටෑන්ඩඩ් ජර්මන් කියන්නේ මේකට. ඔයගොල්ලෝ මේ ඉගෙන ගන්න එකට. ඒක ඉතින් ඒක තමයි එක්සෑම්ස් වලට ඕනේ වෙන්නේ. ඕස්ට්‍රියා යන කෙනෙක්ට අපිට OST කියන එක්සෑම් එක try කරන්නත් පුළුවන්. ඒක නම් ලකුණු 50න් තමයි පාස් වෙන්නේ. ළමයි ගොඩක් පාස් වෙනවා. ගර්ත් ඉන්ස්ටිටියුට් එකේ චුට්ටක් අමාරුයි. හැබැයි හැම තැනකම ගර්ත් ඉන්ස්ටිටියුට් එක පිළිගන්නවනේ. එහෙම දෙයක්ත් තියෙනවා. වොකේෂනල් ට්‍රේනින් එකට A level පාස් වෙන්න ඕනේද? ඒ O level වලින් ඇප්ලයි කරන්න පුළුවන් ඒවට තියෙන්නේ අර ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ඔය අන්න ඒ පැත්ත විතරයි. කියන්නේ මම දැනට දන්න විදිහට ඒ පැත්තෙන් විතරයි O level වලින්. නැත්නම් අනිත් හැම දෙයකටම A level ඕනේ වෙනවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මට කියන්න පුළුවන් ඕනේ වෙන්නේ නැහැ කියලා. ඒ වුණාට ඉතින් ඕනේ වෙනවා කියන තැන තමයි තියෙන්නේ. right? then hotel field එක. ඔව් හොටෙල් ෆීල්ඩ් එකේ අනිවාර්යෙන් එක්ස්පීරියන්ස් ඕන වෙනවා. අර දැන් ස්ලිදම් එකේ වගේ කරලා තියෙනවා නම් මැනේජ්මන්ට් ලෙවල් දක්වා කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ජොබ් එකකට යනවා නම් අනිවාර්යෙන් දැන් රිසෙප්ෂනිස්ට් කෙනෙක් විදිහට යනවා නම් ඔයාට හොඳට ලැන්ග්වේජ් එක ඕනේනේ. B1 එකක් B2 එකක් අත්‍යවශ්‍යයි. ලංකාවේ එක නම් අනිවාර්යෙන් එම්බසි එකකින් B1 B2 ඉල්ලනවමයි. A2 වලට ඉතින් අමාරුයි. මොකද දැන් කට්ටිය කියනවා එම්බසි එක ටෆ් කියලා. ටෆ් නෙමෙයි. ඒගොල්ලෝ දන්නවා ඔයාලා ජර්මන් ලැන්ග්වේජ් එක නැතුව එහි ගිහිල්ලා අනාථ වෙනවා කියලා. ඒ නිසා තමයි යාලා කියන්නේ ඉගෙනගෙන යන්න. ඒක තමයි හරි දේ. මොකද ගිය ළමයි කියනවනේ මෙහෙම කියලා භාෂාව ඕනේ. Excuse me, miss. ඔව්. ලිතම් එකේ කෝස් 4ම කම්ප්ලීට් කරලා තියෙන්නේ. හරි. එතකොට ස්පෙෂලායිස් කරේ මොනවද පුතේ? ජාලිය. නෑ සවේනේ. තාම කරේ නෑ මිස් මේ කෝස් 4 ඉවර කරා විතරයි. හරි. ස්ලිදම් එක කොහෙද? සවී කියන්නේ කුරුණෑගලද නෑනේ? නෑ මිස් බණ්ඩාරවල. ඕකේ ඕකේ. කම්ප්ලීට් කරේ නෑ. මොකද්ද එතකොට ඔයා ස්පෙෂලායිස් කරලා නෑනේ තාම. මොකද්ද කරන්න හිතන් ඉන්නේ? කුකරි තමයි හිතන් ඉන්නේ. ආ මං හැබැයි ට්‍රේනින් ගිහින් නෑ තාම. ට්‍රේනින් ගියේ නෑ එකකවත් ගියේ නැද්ද? නෑ බේසික් දෙකක ගියා. හරි. FMB වලයි හවුස් කීපින් වලයි. හරි ඕකේ. ඔයා මෙහෙම ඔයා ස්පෙෂලායිස් කරන එක ඉස්සෙල්ලා කම්ප්ලීට් කරලා ඉන්න ඕනේ කුකරි වල. කරලා තමයි ඔයාට දැන් වයස කීයද? 24යි. එහෙනම් කාලේ හොඳටම තියෙනවනේ. එතකොට ඔයා දැන් අරක අවුරුද්දකින් වගේ නේ තව පොඩි කාලයක් ඔව් නේ තියෙන්නේ කරගන්න. ඔව් මිස් ඔව්. ඒක කරලා ඉවරලා ඒ අතරතුරේ ඔයා B1 එකක් කරගන්න කරලා ඇප්ලයි කරා. ඔයාට නම් ලේසි පාත්වේ එක ඇත්තටම. ඔයාගේ වයසයි එතකොට කරලා තියෙන දේ ඒ හැමදේමත් එක ලේසි. ඒ හින්දා අර දැන් ඉඳලම පුළුවන් නම් B2 වෙන එකක් කරගන්න. එතකොට බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැ. Thank you miss. right? okay. Excuse me, miss.
කියන්න මිස්. මිස් මම ග්‍රැජුවේට් මේ මැනේජ්මන්ට් ෆැකල්ටියේ ග්‍රැජුවේට් ළමයි හරි. අවුරුදු 26ක් වෙනවා. හරි. අවුස් බිල්ඩින් ප්‍රෝග්‍රෑම් එකට තමයි මම බලන්නේ. හරි. එතකොට මිස් මේ එහෙ ජොබ් වේකන්සි මොනවා හරි තියනවද? ඒ කියන්නේ මේ ට්‍රේනින් වෙන ගම accounting පැත්තේ. මෙහෙමයි. ඔයා හොස්පිටල් එකකට යනවා නම් ඔයාට ජොබ් එකයි ට්‍රේනින් එක ඒ කියන්නේ ජොබ් එකයි ඒ කියන්නේ ට්‍රේනින් එකයි අර ඉගෙන ගන්න එකයි දෙකම එකට කරන්න වෙන්නේ. එතකොට එතනදී ඔයාට අර වෙන ජොබ් එකකට යන්න කාලයක් නැහැ. අර ඔයා ඉගෙන ගන්න එක මම ඔයාට ගෙවනවනේ කොහොමත්. ඒ නිසා හොස්පිටල් වලදී මේ ප්‍රශ්නේ ඔයගලන්ට එන්නේ නැහැ. ඒ කියන්නේ මිස් එහෙ නෑ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් ඒවා නෑද? ඒ කියන්නේ account පැත්තේ එහෙම මේවා නැද්ද? හොස්පිටල් වලටද? නෑ නෑ. ඔව්. ඔයා දැන් වෘත්තීය පුහුණුවකටනේ යන්න බලන් ඉන්නේ. ඔව් වෘත්තීය පුහුණුවකට. ආ. එතකොට ඔයාද මැනේජ්මන්ට් වල ඒ පැත්තෙන්නේ බලන්නේ නේ? ඔව් හරි. accounting accounting. bookkeeping එතකොට අපිට accounting මේ පැත්තට ඔයාට වෘත්තීය පුහුණුවක් හොයාගන්න පුළුවන්. පුළුවන්. එතනදී ඔයා අහන්නේ part time job එකක් කරන්න නේද? නෑ නෑ මේ ඔව්. ඒ පුහුණු වෙන්න මේ ඒ පැත්තට යන්න පුළුවන්ද? පුළුවන්. ඔයාගේ ඕකෙන් apply කරන්න පුළුවන්. ඒවා මේ වෙබ්සයිට් එකක් මොන හරි තියනවද මිස්? තියෙනවා. ඒක තියෙනවා. කොහොමින්ද මම පෙන්නන්න. මේක මම ඔයගලන්ට group එකට දාන්නම්. හා මිස්. ඒක මම group එකටම දාන්නම් නේද? ඒක හොයාගන්න ඉන්නේ. group එකේ. මොකද දැන් ඔයගොල්ලෝ විනාඩියක්. මට ඒක චුට්ටක් හොයාගන්න මතක නැහැ තියෙන දැන් ඔයගලන්ට මේ ඔයගලගේ group එකට මම ඒ ටික share කරන්නම්. ඒකේ අර house building එකක් හොයාගන්නේ මොන website එකෙන්ද? එතකොට requirements මොනවද? හැමදේම තියෙනවා. ඒකෙන් බලන්න. හරි මිස්. එතකොට right? මිස් ඒ වගේ එකකට මේ B2 වෙනකම්ම ඉගෙන ගන්න ඕනේ නේද? ඔව් B2 එකක් කරගත්තොත් හොඳයි. අනිත් management එකේ නේ නිසා B2 එකක් ඔයාට ඉල්ලයි අනිවාර්යෙන්ම. හරි මිස්. thank you මිස්. ඒ A1 A2 course එකක් A1 A2 එක course එකක් කරන්න ඕනේ කෙනෙක් ඉන්නවනේ. ඒ කියන්නේ fast track courses තියෙනවා අපේ. ඒක උදේ වරුවේ තියෙන උදේ සෙනසුරාදා ඉරිදා උදේ 9:12 එක වගේ වෙනකන් සමහර වෙලාවට ඕගලගේ lectures යනවා. සතියේට පැය 8ක් වගේ lectures යනවා. ඒ හින්දා ඒකටත් අර Zoom link එක දාපු class එකට ඒ number එකට කතා කරලා තමයි ඒකට join වෙන විදිහ අගන්න වෙන්නේ. මොකද ගිය සතියේ class එක අපි පටන් ගත්තා. ආයේ මාස 3කින් තමයි මේ course එක පටන් ගන්නෙ. දැන් මෙතන normal A1 A2 එක. A1 එක මාස 3යි 16000යි. A2 එක මාස 3යි 16000යි. 32ක් වෙනවා. අරකේ A1 A2 දෙකම මම මාස 3ෙන් කරනවා. ඒක 43000ක් වෙනවා course එක. අර fast ඕනේ කෙනෙක් ඉන්නවා නම් ඒකත් එක්ක join වෙන්න පුළුවන්. පහුගිය සතියේ lecture recordings අරගෙන. ඉතින් ඒක ඔය ඕකේ ඔයගලන්ට numbers දෙකක් තියෙන. ඒ numbers දෙකෙන් කැමති එකකට කතා කරලා ඒකේ විස්තර ගන්න. Excuse ඔව් me, දා miss. ඔව් මිස් මම මාලිකා ඔව් ඉස්සෙල්ලා මාලිකා. කතා කරේ ඔව් මාලිකා මිස්ව කියන්න. කන්ටැක්ට් කරගන්න කොහොමද අර WhatsApp link එක දාපු නම්බර් එකට මැසේජ් නම් එකක් එකට දාන්නද? කතා කරන්න. ඔව් ඒකට ආ කතා කරන්න. හරි මිස් ඒකට thank you. ඔයා උදේ කතා කරන්න. එතකොට මම මගේ නම් එක වෙනම දෙන්නම් ඔයාට. හරි මිස් right? thank you. okay. 16ට අඩු අයට අර යාලට මේ exam එක කරන්න බෑ. හැබැයි මේකෙම තියෙනවා simple version එකක්. ඒකට අපි කියනවා fit in Deutsch. ඒකෙදී අර අපි කරන්නේ ඉගෙන ගත්තම ඒ කියන්නේ 16ට අඩු දුවෙක් හරි පුතෙක් හරි ඒගොල්ලන්ගේ language level එක පොඩ්ඩක් බලා ගන්න. එයා ඉන්නේ මොන level Excuse එකේද me, miss. කියලා බලා ගන්න ඒ exam එක ලියන්න පුළුවන්. Excuse me, miss. ඔව්. මිස් මම මේ පාර වින්ටර් සෙමෙස්ටර් එකට ඇප්ලයි කරන්න ඉන්නේ මාස්ටර්ස් වලට. හරි. එතකොට මිස් ඒකට නම් IELTS විතරයි ඉල්ලලා තියෙන්නේ. මම තියෙන. බලපු මාස්ටර්ස් වලට. එතකොට මගේ වීසා වලට A1 ඒවා ඕනේද? නෑ A1 ඉල්ල හැබැයි මෙහෙමයි. ඔයා ඉඳගත්ත ගමන් එම්බසි එකෙන් අහනවා A1 certificate එක කෝ කියලා. ඒක සාමාන්‍ය වෙන දෙයක්. මොකද එයාලා දන්නවා වගෙන් ඉල්ලලා තියෙන ඉංග්‍රීසි විතරයි. නමුත්
ඒගොල්ලෝ භාෂාව අහනවා. ඔයා යන්න හිතන් ඉන්නවනම් මම කියනවට A1 එකක් කම්ප්ලීට් කරගෙන යන්න. අර ඔයාට මිස් part time job එකක් හරි කරන්න ඔයාට භාෂාව ඕනේ ඇත්තටම. ඕමිස් මට අර A1 A2 කියන දෙකම fast track class එකට join වෙන්න පුළුවන්ද? පුළුවන්. පුළුවන්. ඒක මෙහෙම කරන්න. අර නම්බර් එක group එකේ හිටියානේ. Zoom link එක ඔව් මිස්. දාපු නම්බර් එකට කතා කරලා join වෙන්න. මොකද ඒක සෙනසුරාදා උදේ අපි දෙවෙනි class එක තියෙනවා. එතකොට ඔයාට අරකේ lecture recordings ටික අරගෙන මේ දවස් ටිකේ බලලා ready වෙන්න පුළුවන්නේ. ඔයාට A2 එකක් කරනවා නම් හොඳටම හොඳයි. සමහර අපි ඉංග්‍රීසි කමක් නැහැ ඇති කියලා කියපුවම ළමයි ඒක කරගන්න අකමැතිනේ. ඒකයි මම කිව්වේ අඩුම A1 එකක් කරගන්න කියලා. A2 එකක් නම් හොඳටම හොඳයි. ඔයාට part time job එකක් හොයාගන්න ඒ වගේ දෙයකට ඇත්තටම පහසුයි ඒක. හරි මිස් thank you මිස්. right okay. Excuse me, miss. national guide oh Excuse me, miss. ඇහෙනවද? ඔව් එහෙනම් මිස් මේ මං software engineering degree එකක් කරන ගමන් ඉන්නේ. දැන් හරි. sem එකේ ඉන්නේ. මේ මම පොඩක් පාත් එක මාරු කරන්න කියලා බැලුවේ ටුවරිසම් වගේ දැන් ඩිග්‍රී එකක් තියෙන හින්දා නැෂනල් ගයිඩ් වගේ දාන්න. මගේ මේ තාත්තත් ටුවරිසම්මයි කරන්නේ. ආ. වාහන ටිකුත් තියෙනවා එහෙම නැෂනල් ගයිඩ් දාන්න කියලා බැලුවේ. ඔව්. එතකොට මිස් කොහොමද මම කරගන්නේ? ලෙවල් එක කොහොමද පටන් ගන්න ඕනේ? ඒ කියන්නේ මට කාලේ තියෙනවා තව 24යි තාම. මේ මට දැන් ඩිග්‍රී එක ඉවර වෙද්දි වගේ A1 එකක්ද A2 එකක්ද කොහොමද කෙරෙන්න ඕනේ? දේශාන් නේද මේ? ඔව්. දේශාන් මෙහෙමයි. ඔයාට දැන් අවුරුදු 24යිනේ. එතකොට ඔයා B1 එකක් කරගන්න. මොකද වයස අවුරුදු 24යිනේ. දැන් අපේ national guide, chauffeur guide ගන්නකොට අපි මේ වෙනකොට නම් chauffeur guide වලට අපි application call කියන්නේ ස්ලිදම් එකේ applications call කරලා ඉවරයි. දැන් ඒකේ මම දකින්න දෙයක් තමයි අපේ ළමයි ගියාට පොඩි අය තේරෙනව අඩුයි. තේරෙන්නේ ගොඩක් අවුරුදු 40 50 ඒගොල්ලන්ට අනිත් එක අර ඒ කියන්නේ history එක ගැන එහෙම experience වැඩි. ඒකත් එක්ක ලොකු කට්ටිය තමයි ඒ කියන්නේ competition එකෙන් දිනන්නේ ඒගොල්ලෝ. ඒ හින්දා ඔයාට B1 එකක් තිබුණොත් ඔයාට ලේසියෙන් මේකට යන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ වයස අඩු වුණාට ඔයා ලේසියෙන් මේකට තේරෙනවා. මොකද ඔයා ජර්මන් ලැන්ග්වේජ් එකේ අර හොඳ තැනක කියන්නේ B1 කියන්නේ ඇඩ්වාන්ස් ලෙවල් එක. ඒකෙන් ඔයාව දානවා කවුරු හරි ඔයා මෙහෙ කුරුණෑගල අනුරාධපුරේ නැහැ එක්ක කැන්ඩි හරි කොළඹ හරි අපේ ජර්මන් ලෙක්චරර් කෙනෙක් ගාවට දානවා. දැන් මම එයාලා ඉන්ටර්විව් කරන ඔයාව එතකොට other languages කියන කැටගරි එක යටතේ ඔයාට පුළුවන් මේ කෝස් එකට සිලෙක්ට් වෙන්න. සාමාන්‍යයෙන් මාර්තු වල වගේ තමයි ඇප්ලිකේෂන් කෝල් කරන්නේ. දැන් ඔයාට කොහොමත් ඇප්ලයි කරන්න වෙන්නේ ඊළඟ අවුරුද්දේනේ. එතකොට ඒකේ තියෙනවා අරවා ලියලා යන්න ඕනේ. කියන්නේ එක්සෑම් එකක් තියෙන ඒකෙන් තේරෙලා ඊළඟට තමයි ඉන්ටර්විව්ස් වලට යන්න තියෙන්නේ. අන්න වයස තියෙන හින්දා තාත්තත් ටුවරිසම් නම් කරන්නේ ඒක ඇත්තටම software engineering හොඳයි. හැබැයි බොයි කෙනෙක් විදිහට අර පාත්වේ එකක් තියෙනවා නම් ඔයා කැමති නම් ඒකත් හොඳයි. මොකද ඔය දෙකම හොඳටම හොඳයි. එතකොට මට කියන්න බෑ software engineering නවත්තලා මේකට එන්න කියලා. ඒකත් ඉතින් හොඳ ජොබ් එකක් නේ එතකොට. හැබැයි ඔයාට යන්න තියෙන පාත්වේ එක නම් අරක. මොකද ඔයාගේ වයසත් එක්ක මම කිව්වේ ඕකේ තේරෙන්නම ගොඩක් ලොකු කට්ටිය. අපේ ලෙක්චර්ස් වල ඉන්නේ ගොඩක් ලොකු අය. ඒ හින්දා තමයි මම කිව්වේ ඔයාට ඒගොල්ලොත් එක්ක තරඟ කරන්න හිස්ටරි එක පැත්තෙන් ඒගොල්ලන්ට තියෙන ජෙනරල් නොලෙජ් එක පැත්තෙන් ඔයා අඩු වුණාට ඔයා ඉංග්‍රීසිුයි ජර්මනියි හොඳට හදාගත්තොත් ඒ පැත්තෙන් ඔයාට අර එයාලත් එක්ක තරඟ කරන්න පුළුවන්. right? ඕකේ නේද? ඔයා ඇප්ලයි කරනකොට මට චුට්ටක් කියන්න මම එතකොට මම කියලා දෙන්නම්. ඕකේ මිස්. මිස් කන්ටැක්ට් කරගන්න පුළුවන් කොහොමද අර මේ කමියුනිටි එක නේද අපි දැනට ඉන්නේ ලින්ක් දාන්නේ අර කමියුනිටි එකට නේද WhatsApp? ඔව් නෑ දැන් ඔයාලව ගෲප් එකට ඇඩ් කරා මගේ පර්සනල් නම්බර් එකත් ඒකට ඇඩ් කරනවා. එතකොට ඒකෙන් මට කතා කරන්න ඕගොල්ලෝ. මම අර මෙතන දැන් ගොඩක් කට්ටිය ඉන්නවනේ මම ඕගොල්ලන්ට අර එතනදී මගේ නම්බර් එක දෙන්න. ඒකේ වෙනම මට ඕන වෙලාවක කතා කරන්න. right? සිතාරා මගේ A1 exam fee එක 16000යි. exam fee එක නෙමෙයි.
A1 exam fee එක 36000යි. A2 36000යි. B1 40000යි. exam fee නම්. එතකොට course fee එක මගේ වෙන්නේ ඒක ඔයගොල්ලෝ exam ලියනකොට cultural center එකට ගෙවන්න ඕනේ. මේ course එකට වෙන්නේ A1 එක 16000යි. A2 එක 16000යි. B1 එක 25000ක් වෙන්නේ. අපේ courses. හැම course එකක්ම මාස 3ක කාලයක් තමයි ඉන්නේ. දැනට B2 නැහැ. නමුත් B2 කරනවා කියලා ළමයෙක් කිව්වොත් ඒගලන්ට මම B2 කරනවා. ඔව් ඕගලන්ට මම මොනවාද apps තියෙන්නේ speaking practice කරන්න. YouTube channels තියෙනවා. ඒව මොනවාද ඔයාලා practice කරන්න ඕනේ, follow කරන්න ඕනේ මොනවාද? එතකොට movies බලන්න පුළුවන්. cartoons බලන්න පුළුවන්. එතකොට listening activities කරන්න පුළුවන්. ඒ වගේන් තමයි ඔයා භාෂාව improve වෙන්නේ. ඒවා මම ඔක්කොම ඔයගලන්ට කියනවා දැන් ඒවා ඔයගොල්ලෝ අර පාවිච්චි කරන්න ඕනේ ඩික්ෂනරි එක මොකක්ද? ඒවා ඔක්කොම ඔයගලන්ට මම ඉන්ෆෝම් කරනවා. ගයිඩ් කෙනෙක්ට මම රෙකමන්ඩ් කරන්නේ B1 ලෙවල් එක. බට් A2 එකකින් ඔයගලන්ට ස්ටාර්ට් කරන්න පුළුවන්. මිස්ටර් හිරුන්ව කන්ටැක්ට් කරගන්න පුළුවන්. මෙන්න මේ නම්බරේ. 077යි 44යි 71යි 49. දිල්කි ඔයා මෙතන ඉන්නවා නම් ඔයාගේ නම්බර් එකක් දාන්න මේ මොකද මට ඔයාගේ නම්බර් එක මතක නැහැ. අලුත් නම්බර් එක ඒක දාන්න මේකට chat එකට. ජර්මන් ලැන්ග්වේජ් එක කාලෙන් කාලෙට භාෂාව වෙනස් වෙනවද නැහැ. එකම භාෂාව තියෙන හැබැයි අර අපි දැන් ඒ කියන්නේ ඩයලෙක්ට්ස් කියන්නේ ඒ කියන්නේ දැන් අපි නුවර කතා කරන එක නෙමෙයි අපි කතා කරන්නේ මාතර. අර ඒ වගේ ඒගොල්ලන්ගෙත් තියෙනවා. ඒ වගේ දේවල් තියෙන නමුත් ස්ටෑන්ඩඩ් ජර්මන් කියලා කියන්නේ මේ ඉගෙන ගන්න දේ. සේල්ස් ඇන්ඩ් මාකටිං සයිට්ස් වලට තියෙනවද? ඔපචුනිටිස් තියෙනවා. හැබැයි ඒ ගැන ඔයාලට ඩිග්‍රී එකක් හරි වෘත්තීය පුහුණුවක් එක්ක එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ. වගේම භාෂාව ඕකට ඕනේ වෙනවා. B1 එකක්වත් ඕනේ වෙනවා. If I Miss, complete till Excuse me, miss. yeah. Excuse me, miss. ඔව් කියන්න. මේ හිරුන් දිල්කි කියන්නේ කවුද ඒගොල්ලෝ? ඒගොල්ලෝ සිලෝන් ඉන්ස්ටිටියුට් ඔෆ් ලැන්ග්වේජස් කියන ආයතනයේ ඒ ආයතනයේ ක්ලාස් කෝඩිනේටර්ස්ලා විදියට වැඩ කරන්නේ හිරුන් and දිල්කි. right? ඔයගලන්ගේ මේ කෝස් එක යන්නේ සිලෝන් ඉන්ස්ටිටියුට් ඔෆ් ලැන්ග්වේජස් කියන ආයතනය හරහා මම ඒකේ A1 A2 B1 කියන ලෙක්චරර් විදියට විතරයි වැඩ කරන්නේ. ඔයගොල්ලෝ අර ආයතනයට කතා කරන්න ඕන මිස්ටර් හිරුන් දිල්කි ඒගොල්ලෝ තමයි ක්ලාස් එක කෝඩිනේට් කරන්නේ. right? මිස් ඔව්. මම සබරගම මේ විශ්වවිද්‍යාලේ දැන්ට ඩිග්‍රී එකක් කරන ගමන් ඉන්නේ මේජර් එක හින්දි මයින් එක චයිනීස් මම කරන්නේ ලැන්ග්වේජ් ෆීල්ඩ් එකෙන්ම තමයි ඉන්නේ. ඒතර මම ජර්මන් කරන්න අයිඩියා එකක් තියෙනවා. තාම මම 3rd year තමයි ඉන්නේ. 3rd year second semester වගේ. මේ අවුරුද්දේ අග වගේ මම කරන්න මේ හිතාගෙන ඉන්නවා. එතකොට මේ ෆීල්ඩ් ඔව් තියෙන ජොබ්ස් මොනවාද මිස්? ඒ කියන්නේ වැඩිපුරම ප්‍රවණතාවයක් තියෙන ජොබ්ස්. ඔයාට දැන් ඔයා කරන සබ්ජෙක්ට්ස් එක ඔයාගේ මේජර් හින්දි මයිනර් එක චයිනීස් එතකොට අනිත් සබ්ජෙක්ට් එක මොකද්ද? අනිත් සබ්ජෙක්ට් එක දැන් මම කළේ සෝෂියොලොජි ඒක ඩ්‍රොප් කරලා තින් දැන් 3rd year මේජර් ඉන්නේ. එතකොට ඔයා සබ්ජෙක්ට් එකක් විදියට ජර්මන් කරන්න ඉන්නවා කියලාද කියන්නේ? නැහැ ඒක වෙනම මම මේ වෙනම කරන්න. ඒක තමයි මම බැලුවේ දැන් 3rd year නේ සාමාන්‍යයෙන් ඔයාලට 2nd year නේ තෝරගන්න පුළුවන්. එතනදී මම උත්තරයක් දෙන්න නම් ඒක මම චුට්ටක් බලන්න ඕනේ. ඒ කියන්නේ ඔයා කරන්නේ අර හින්දි චයිනීස් කියන දෙකනේ. ඔව් එතකොට මම වෙනමම ආයෙ කරනවා නම් ජර්මන් මට A2 level එක වගේ ඇති වේද ජොබ් එකක් හොයාගන්න ජර්මන් යන්න හිතන් ඉන්නේ. ජර්මන් යන්න හිතන් ඉන්නවා නම් A2 ඒ කියන්නේ ජොබ් එකකට පුතේ සාමාන්‍යයෙන් A2 එකක් මදි. B1 B2 ඕනෙමයි මාස්ටර්ස් කරන්න යන්න හිතන් ඉන්නවා නම් ඒ කියන්නේ ෆැමිලි එකත් එක්කම ගිහිල්ලා එහෙ සෙටල් වෙන්න බලාගෙන වගේ. මාස්ටර්ස් කරන්න යන්න ඉන්නවා නම් අර මම කිව්වා ඉංග්‍රීසි රිලේටඩ් ඩිග්‍රී එකකට ඔයා හිතන්න ලැන්ග්වේජස් හරි මොනවා හරි එහෙම දෙයකට ඇප්ලයි කරනවා නම්
ඔයාට හ්ම්. කොහොමත් අපි ඉංග්‍රීසි මීඩියම් නේ දාන්නේ ඩිග්‍රී එකකට. IELTS කරන්නත් බලාපොරොත්තු වෙනවා මේ ලං වෙලා. මොකද අර අවුරුදු ඔව්. දෙකක් ඇතුළත එක්ස්පයර්ඩ් වෙන නිසා. ඔව් කොහොමත් එතකොට කරන්න මේ ඕනේ. මොකද ඉංග්‍රීසි ඔව් මීඩියම් නම් අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒකට A2 එකක් ඇති. එහෙම නම් ඊටු ඇති. එකක්. ඔව්. එතකොට මේ සර තව හදාගන්න ඕනේ ස්කිල්ස් මොනවද? මම දැන්ට සයිකොලොජි මේ ඩිප්ලෝමා එකක් කරලා තින්නේ. IT ඉංග්‍රීසි කරලා තියෙනවා. ඊට IT අමතරව ඉංග්‍රීසි තව කළා. කරන්න පුළුවන් මොනවද? මෙහෙමයි පුතේ දැන් ඔයා ඔය කරලා තියෙන සබ්ජෙක්ට්ස් එක්ක ඔයාට මොකද්ද ටැලි වෙන්නේ කියලා මම බලන්න ඕනේ. ඒ කියන්නේ අර හින්දි චයිනීස් කියන දෙකත් එක්ක මොකද්ද අපිට කරගන්න පුළුවන් සහ IT දැන් කරලා තියෙනවානේ. ඒකත් ඔව්. මට චුට්ටක් ඔයා මතක් කරන්න කියන්නේ ඔයා කියන්න. එතකොට මම ඒක බලලම IT අහන්න. එකයි ඉංග්‍රීසි එකයි නම් මේ සර්ටිෆිකට්ස් කෝස් මේ අර සයිකොලොජි එක නම් මම කරේ හයර් ඩිප්ලෝමා එක. Okay. මං අහලම කියන ඔයගලගේ ડોක්ටර් නිරෝෂා මැඩම්ව දන්නව නේද? ජර්මන් ඔව්. කරන. Okay. මැඩම්ගෙන් තමයි මං අහන්නේ මැඩම්ගෙන් අහලා මම කියන්න. right? හරි. අහලා මම බලලා දැන් ඔයා මට හැබැයි මතක් කරන්න. ඕකේ. මැඩම්ගෙන් චුට්ටක් අහලා බලලා දැන් කොහොමද දැන් ඔයා එකෙම ඉන්න ලැන්ග්වේජ් කරන ගර්ල් කෙනෙක් නේ ඒක අහලා මම බලන්න ඔයාට මොකද්ද හොඳම කියන්නේ බෙස්ට් ඔප්ෂන් එක මොකක්ද කියලා. හරි මිස්. right? okay. හරි මිස් මොකද්ද thank you. නම පුතේ? අංජලි. අංජලි. right okay. මට මතක් කරන්න හරිද? හරි මිස්. දැන් මං හිතන්නේ තව ගොඩාක් ප්‍රශ්න අහලා තියෙනවා මට චූටි ප්‍රශ්නයක් තියෙනවා මේ 132 කියන ක්ලාස් එක මම දැන් 9ට තියෙන එකේ පොඩි ළමයි වගේක් ඉන්නේ ඇත්තට පොඩි කියන්නේ පොඩි ලොකු අයත් ඉන්න අර ඔයගොල්ලෝ 8:30 තියෙන ක්ලාස් එක තමයි මම ඒ වෙලාවට shift කරේ. එතකොට ඒ හින්දා මම කොහොමද දැන් ලීව් වෙන්න ඕනේ. ඔයාලගේ අනිත් තියෙන මම හිතන්නේ ගොඩක් ඒවට දුන්නා උත්තර. උත්තර හම්බුනේ නැති මොනා හරි තියෙනවා නම් අර නම්බරයකට හෙට උදේ මට කතා කරන්න. එතකොට ඔහොම ඉන්න. ඕන එකක්. ඔන්න මගේ නම්බර එක මම දැම්මා. ඕන ඒ කියන්නේ හෙට මට කතා කරන්න 10:00 පස්සේ වගේ. උදේ ලෙක්චර් එකක් තියෙනවා. 10:00 මට පස්සේ කතා කරන්න. ඔන්න නම්බර එක දාලා තියෙනවා right? මොකද දැන් මම ලීව් වෙන්න ඕන නිසා දැම්මේ 10:30 වලින් පස්සේ ගන්න 8:30 10:30 උදේ ලෙක්චර් එකක් ස්ලිදම් එකේ තියෙන ඊට පස්සේ මම ආන්සර් කරන්න right? එතකොට අවුස්බිල්ඩුන් යන කෙනෙක්ට 38 years නම් ඇත්තටම බෑ. 35 තමයි ඒගොල්ලෝ දීලා තියෙන. South Asian countries වලට 35 දීලා තියෙන්නේ. එක්සෑම් එක කරන්න පුළුවන් ඒජ් එකක් නෑ. above 16 වෙන්න ඕනේ. 16 or above 16. ඔයගලන්ගේ වෙන වයසක් ඒකට බලපාන්නේ නැහැ. ඔයගලන්ට ඕනේ මගේ ලෙක්චර් මැටීරියල් එක print out අරගෙන තියාගන්න සෙනසුරාදාට කලින්. එතකොට CR පොත තියාගන්න එච්චරයි. පෑනක්. ඒ ටික ළඟ තියාගත්තා නම් ඇති. පේමන්ට් කරන්න ඕනේ ඩීටේල්ස් ඕගොල්ලන්ගේ කොමන් ගෲප් එකට දානවා. ඒකට පේමන්ට් කරලා ස්ක්‍රීන්ෂොට් එකක් හරි ඕගොල්ලන්ගේ ස්ලිප් එක හරි එව්වම Google ෆෝම් එකක් එවයි. ඒක ෆිල් කරලා යවන්න. ඒකත් එක්ක ඔයාලට මේ ලෙක්චර් මැටීරියල් එකක් එවනවා. ඒක print out ගන්න. ඒකට රුපියල් 500ක් 600ක් වගේ යයි. ඒක කලර් print එකක් අරගෙන කැමති නම් අර අපිට දෙයක් දකිනකොට ලස්සනට තිබුණොත් ඒක අපි ස්ටඩි කරන්න ආසයිනේ. එහෙම හරි එහෙම නැත්නම් black and white okay. පොත ළඟ තියාගන්න. එච්චර තමයි ඕනේ. right? okay then. එහෙනම් මම ලීව් වෙනවා. අනිත් මං හිතන්නේ ඔක්කොටම උත්තර දුන්නා නේද නැද්ද? ඒ කියන්නේ හොටෙල් ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකේ ඉඳලා අවුරුදු 16ක් ඔයාට එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඉංග්‍රීසි එක්ක සමහර විට ඒකත් එක්ක A2 වලින් යන්න පුළුවන් වෙයි. ඊට වඩා හොඳම දේ B1 එකක් තමයි. B1 එක තමයි බෙස්ට්. එතකොට අපේ ස්වාමින් වහන්සේලා තව ඉන්නවා නම් ඒගොල්ලෝ හැමෝම අර පේමන්ට් එක කරන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ අර මම කියපු නම්බර් එකට කතා කරලා ක්ලාස් එකත් එක්ක ජොයින් වෙන්න ඒකට ඇක්සස් ඉල්ල ගන්න. ඒගොල්ලෝ ලෙක්චර් මැටීරියල්ස් ටිකයි ඒ ඔක්කොම ටික දෙයි ඒක print out අරගෙන ළඟ තියාගන්න. right? okay. then හරිනේ එහෙනම්. එහෙනම් අපි සෙනසුරාදා හම්බෙමු. see you on Saturday. thank you all. good night. bye. bye all. good night. Right, miss. Thank you. good night. bye.